රයිට්. එතකොට අද අපි එකතු වෙලා ඉන්නේ මේ අලුත්ම ප්‍රොජෙක්ට් එකකින්. ප්‍රොජෙක්ට් එක කියන්නේ මේකේ මම ඔයාලට කියලා දෙනවා කොහොමද අපි දැන් අපි දන්නවා අපි මැෂින් ලර්නින් මොඩල් එකක් ගත්තට පස්සේ අපි හැමෝම දැන් දන්නවා මැෂින් ලර්නින් මොඩල් එකක් කොහොමද අපි ට්‍රේන් කරන්නේ. ඒ කියන්නේ ඒක ගොඩක් සරල දෙයක් බවට දැන් පත් වෙලා තියෙනවා. කලින් අපි සොෆ්ට්වෙයාර් එකක් ගහනවා වගේ දැන් මැෂින් ලර්නින් මොඩල් එකක් හදනවා කියන දේ ගොඩක් සරල දෙයක් වෙලා ඉතින් හැම කෙනෙක්ම දැන් ඔයාලට හැමතැනම බලන්න පුළුවන් මේ කට්ටිය data set එකක් ගත්තා. පොඩි ට්‍රේනින් බේස් එකක් තියෙන ඒකකින් කෝඩ් එකක් ගත්තා අපිට ට්‍රේන් කරලා නිකන් පබ්ලිෂ් කරලා දාන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අපි දැනගන්න ඕනේ අපි දැන් මේ මැෂින් ලර්නින් මොඩල් එකක් ට්‍රේන් කරනවා. මැෂින් ලර්නින් මොඩල් එකක් ට්‍රේන් කරාට අපි ඇත්තටම ඉන්ඩස්ට්‍රි ලෙවල් එකට මමත් දන්නේ නෑ ලොකුවට. නමුත් මම හොයලා ඉගෙන ගත්ත දේවල් වලින් තමයි මේක කරන්නේ. එතකොට මෙතනදී ඇත්තටම ලොකු ගැප් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි ප්‍රොඩක්ෂන් ලෙවල් එක දක්වා යනකොට මේක කොයි වගේ තත්ත්වයකද අපි දැනුම තියෙන්න ඕනේ. එතකොට මම මෙතනදී ලොකු අයිඩියා එකක් ගන්න උත්සාහ කරනවා. ඒ වගේම ඔයාලට කියලා දෙන්න උත්සාහ කරනවා. කොහොමද අපි end to end pipeline එකක්. ඒ කියන්නේ අපි machine learning train එකේ ඉඳලා ඒ කියන්නේ machine learning model එකට අවශ්‍ය data set එක අරන් ඊට පස්සේ ඒක model එක train කරලා අපි end user දක්වා ගිහිල්ලා ඊට පස්සේ මේකේ maintenance කරගන්නේ කොහොමද? ඒ වගේ දේවල් වලට අදාළ life cycle එක. ඒත් මේක සරලව කිව්වොත් එමේ ML ops සම්බන්ධ project එකක් විදිහට තමයි මම කරන්නේ. එතකොට මෙතනදී ප්‍රධාන වශයෙන්ම අර කියපු දේවල් ටිකට අදාළව මම මෙතනදී machine learning model එකේ ඒ කියන්නේ මොඩල් එකේ තියෙන ඒ කියන්නේ මොඩල් එකේ කොච්චර ගුණාත්මකද ඒකට ඒ දෙයට වඩා මම මේකෙදි ફોකස් කරන්නේ මේ ෆුල් ලයිෆ් සයිකල් එක ගැන අයිඩියා එකක් දෙන්න. හරිද? එතකොට ඒක ගැන අයිඩියා එකක් දෙන්න. එතකොට මේක අපි end to end pipeline ඒ කියන්නේ අපි මුලින්ම train phase එකේ ඉඳලා පස්සේ අපි ඒක train කරලා ඊට පස්සේ අපි ඒක set කරලා UI එකක් set කරලා ඊට පස්සේ cloud එකකට දාලා cloud එක maintain කරගන්නේ කොහොමද? ඊට පස්සේ අපි මේක අනාගතේ පාවිච්චි කරන්න කොහොමද අපි මේක ඩොකරයිස් කරගන්නේ ඩොකර් කියන දේ ගැන. එතකොට අපි ඒක කන්ටේනරයිස් කරලා ඒ විදිහට කොහොමද තියාගන්නේ. එතකොට මේ දේවල් ඊට පස්සේ අපි චෙක් කරන්නේ කොහොමද මේ API එකක්. එතකොට API එකක් හදාගන්නේ කොහොමද? ඒවට තියෙන ටෙක්නොලොජිස් මොනවාද? ඒ කියන දේවල්. ඊට පස්සේ අපි මේව ඔටෝමේෂන් කරගන්නේ කොහොමද? CI/CD pipeline එකක් ගහන්නේ කොහොමද? එන්නේ කියන කාරණා ටික ඔක්කොම මේ වීඩියෝ එකෙන් කවර් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මමත් අලුතෙන් ඉගෙන ගත්ත දේවල් ඇසුරෙන් තමයි මේක මම කියලා දෙන්නේ. එතකොට මේ ප්‍රොජෙක්ට් එක ලොකු ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි. ඒ කියන්නේ මේක සරල මේ recommendation system එකක් මම හදලා දින random forest regression කියන එක පාවිච්චි කරලා classification පාවිච්චි කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඒක ගැන ඔක්කොම කියලා දෙන්නම්. එතකොට මේකේ මොඩල් එක පොඩි වෙන්න පුළුවන්. නමුත් මේකේ සම්පූර්ණ ආකිටෙක්චර් එක. ඒ කියන්නේ pipeline එක ගැන අපි අයිඩියා එකක් ගමු. එතකොට ඔයාලට පුළුවන් මේ මෙන්න මේ ඒ කියන්නේ මොඩල් එකක් ට්‍රේන් කරලා නවත්තන්න නැතුව ඔයාලට පුළුවන් එතකොට මෙන්න මේ වගේ end to end pipeline එකකට යන්න. එතකොට අපිට ලොකු දැනුමක් එකතු කරගන්න හැකියාව තියෙන අපි කොහොමද මේක API එක වැඩ කරන්නේ කොහොමද Docker එක වැඩ කරන්නේ Kubernetes එක කොහොමද වැඩ කරන්නේ ඊට පස්සේ කොහොමද අපි cloud එකත් එක්ක මේක වැඩ කරන්නේ ඒ දේවල්. එතකොට ඒ දේවල් ගැන තමයි අද මෙතන වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේක තමයි ඔයාලට දැන් පොඩි ස්ක්‍රීන් එකේ පේන්නේ. මෙන්න මේක තමයි මම හදලා තියෙන report එකක් පොඩි මේකට. එතකොට මම මේකත් ඔයාලට share කරන්නම්. ඒ වගේම තමයි මේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ මේ මම හදාගත්ත Docker image ටික ඒ ටිකත් මම share කරන්නම්. GitHub link එකත් මම share කරන්න. ඒතකොට ඔයාලටත් පුළුවන් මේ ටික ඕන ඔයාලගේ ප්‍රොජෙක්ට් එකට ඉන්ටිග්‍රේට් කරන ඔයාලගේ මොඩල් එකකට මේක යූස් කරගන්නත් හැකියාව තියෙනවා. අදාළ ටික මේ credentials ටික දීලා ඒ ටික set කරගත්තට පස්සේ. හරිද? ඒ ටිකත් දැන් වීඩියෝ කියනකොට ඔයාලට තේරෙයි කොහොමද ඒක කරගන්නේ කියලා. හරිද? එතකොට ඒ ඩික්ස් ටික ඔක්කොම පල්ලෙහා තියෙන ඒ ටිකත් බලන්න. ඊට පස්සේ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකත් එකතුලා ඉන්න. මේක සම්පූර්ණම මේ platform එකක් build කරන විදිහ ගැන මම ඔයාලට අයිඩියා එකක් මෙතෙන්දී අරන් එනවා. හරි. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. හරි. එහෙනම් අපි බලමු මුලින්ම මේකේ pipeline architecture ගැන. pipeline එක කියන්නේ මම මේකේ end to end pipeline එකක් build කරලා තියෙන. ඒක ගැන පොඩි මුලින්ම අයිඩියා එකක් ගමු. එතකොට මේක තමයි මගේ දැනට මේ තියෙන මගේ ප්‍රොජෙක්ට් එකේ තියෙන pipeline architecture එක තමයි මෙතන මේ screen එකේ දැන් තියෙන්නේ. එතකොට මුලින්ම මම මෙතෙන්දී පාවිච්චි කරේ CSV data file එකක් තමයි පාවිච්චි කරේ. මම ඒ ටික ඔක්කොම share කරන්නම්. ඊට පස්සේ මෙතනදී data pre-processing part එක කරලා තියෙනවා. අපි දන්නවා අපි numpy pandas වගේ libraries පාවිච්චි කරන මේ වගේ තැන්වලදී. එතකොට අපි මෙතෙන්දී වැඩ කරන්නේ numerical value set එකක් එක්කන අනිවාර්යයෙන්ම අපි numpy pandas කියන libraries Python libraries පාවිච්චි කරනවා. ඊට පස්සේ මෙතෙන්දී model එක මම මෙතනදී model එක විදිහට train කරන්න පාවිච්චි කරලා තියෙන්නේ මොකක්ද දන්නවද? random forest මම ඔයාලට කලින් කිව්වා. එතකොට ඒකට තමයි මම මෙතන scikit-learn කියන Python library එක මෙතන use කරලා තියෙන්නේ random forest එක ගන්න අවශ්‍ය නිසා. ඊට පස්සේ මෙතනදී serialization කියන එක අපි පාවිච්චි කරලා තියෙනවා. ඒක තමයි අපිට පුළුවන් මෙතනදී ඇත්තටම standard විදිහට මේ inbuilt වෙන PKL file එකක් විදිහට අපිට මේක Python වලින්ම generate කරන්න පුළුවන්. නමුත් මම මෙතනදී මේ joblib කියන Python framework එකට ගිහිල්ලා තියෙනවා. ඒකට ගියපු හේතුව තමයි ඒක හරහා අපිට පුළුවන්කම තියෙනවා මේ ලොකු numerical value set එකක් තියෙන
ප්‍රොජෙක්ට් එකක් ඇතුලේ. ඒ කියන්නේ මැෂින් ලර්නින් ප්‍රොජෙක්ට් එකක මේක ගොඩාක් ස්ටෑන්ඩඩ් විදිහට. ඒ කියන්නේ ගොඩාක් ඒ කියන්නේ කිසිම ඩවුන් එකක් වෙන්නේ නැතුව හරියටම සෙට් වෙලා ඒ විදිහට අපිට මේකේ අවුට්පුට් ඉන්පුට් කරන්න පුළුවන් හැකියාව තියෙන විදිහට අපිට මොඩල් එක හදා ගන්න ඕන නිසා තමයි මෙතනදී මම joblib කියන එක යූස් කරලා තියෙන්නේ. අර Python වල ඉන්බිල්ට් වෙන pickle ෆයිල් එකක් වෙනුවට මම joblib කරා තමයි මම මේක import මේ export කරගත්තේ pickle ෆයිල් එක. හරිද? ඒකට තමයි මම joblib කියන එක පාවිච්චි කරන්නේ. ඒකට serialization කියන කාරණයට සඳහා තමයි අපි එතෙන්දී ඒක යූස් කරලා තියෙන්නේ. ඊට පස්සේ pipeline ඉතිරි එක තමයි අපේ source control එක කරන එක GitHub පාවිච්චි කරනවා. ඊට පස්සේ GitHub actions පාවිච්චි කරලා අපි CI/CD pipeline එකක් මේකට build කරලා තියෙන automation එකට. ඊට පස්සේ මේක දැන් අපි users ලට පාවිච්චි කරන්න පුළුවන් තත්යකට ගෙනියන්න ඕනේ. ඒක සඳහා මම AWS cloud එක පාවිච්චි කරනවා. AWS හරහා තමයි ගන්නේ. ඊට පස්සේ මම මේක සියල්ලම කලින් මම මේක dockerize කරා. ඒ කියන්නේ dockerize කරාට පස්සේ front end එක වහ back end එක කියන දෙක මම වෙන වෙනම dockerize කරලා තමයි තියෙන්නේ. එතකොට front end එකේදී මම Nginx පාවිච්චි කරනවා. ඒ වගේ තමයි back end එකේදී fast API පාවිච්චි කරලා තියෙනවා build කරන්න. මම ඒවා ගැන සියලු විස්තර දැන් ඉස්සරහට කියලා දෙන්නම්. ඊට පස්සේ මේකෙදි අපි දන්නවා අපි දැන් මේවා අපි මොනිටර් කරගෙන ඉන්න ඕනේ. මේ මොනිටර් කරගෙන ඉන්න දේවල් වලට මම මෙතනදී Kubernetes පාවිච්චි කරන්න අදහස් කරා. නමුත් මම දැන් මේක ප්‍රොජෙක්ට් එකක් නිසා මම Kubernetes වලට යනතෝ Minikube කියලා මෙතකොට අපිට පුළුවන් කමක් තියෙනවා Minikube පාවිච්චි කරන්න. Minikube එක හරහා අපිට පුළුවන් මේ කියන්නේ අර Kubernetes වල සර්විස් එකම ගන්න පුළුවන්. නමුත් ඒකෙදි අපිට single මේ මොකද සිංගල් ක්ලස්ටර් එකක් ඇතුලේ අපිට පුළුවන්කම තියෙනවා මේ විදිහට කන්ටේනර්ස් රන් කරගෙන අපිට මේක මොනිටර් කරගෙන යන වැඩේ කරන්න. ඒක ගැන ඒක තුලින් අපිට පුළුවන් Kubernetes වල idea එක ගන්න. එතකොට මෙන්න මේ කාරණා ටික එකතු කරලා තමයි මේ ප්‍රොජෙක්ට් එක හදලා තියෙන්නේ. එතකොට Minikube තමයි පාවිච්චි කරේ අතරම මම Kubernetes වලට ගිහිලා නැහැ. ඒක ගැනත් අපි කතා කරමු. අපිට ඉස්සරහට පුළුවන් එකත් එක්කත් වැඩ කරන්න. එතකොට මෙන්න මේ end to end pipeline එක තමයි මම මෙතනදී build කරලා තියෙන්නේ. එතකොට අපි ප්‍රොජෙක්ට් එකත් එක්ක යමු. so code උත් එක්ක යමු. එතකොට අපිට පුළුවන් මේක ගැන හොඳ idea එකක් ගන්න. මුලින්ම එතකොට අපි ගත්තොත් එහෙම අපි මුලින්ම කෝඩ් එකට යමු. කෝඩ් එකට ගියාට පස්සේ මුලින්ම මම පෙන්නන්නම් මගේ model training page එක මුලින්ම. එතකොට training page එක වෙලා තියෙන්නේ මේ විදිහට. හරිද? මම data file එක ගත්තොත් එහෙම CSV file එකක් තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ CSV file එකක් තමයි අපිට තියෙන්නේ. මේක ලොකු data set එකක් ගන්නවා. rows ගොඩාක් තියෙන data set එකක්. එතකොට මෙන්න මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේක තමයි අපේ data set එක. එතකොට මේකේ මම හිතන්නේ varieties 100 ගාණක් වගේ varieties වල plants වර්ග තියෙනවා. එතකොට මේකෙදි වෙන්නේ nitrogen, phosphorus, potassium, temperature, humidity කියන මේ සාධක මත තීරණය කරලා prediction එකක් දෙන එක තමයි මේක හරහා සිද්ධ වෙන්නේ. එතකොට ඒක හරහා පුළුවන්කම තියෙනවා ඒ භූමිය වගා කරන් දෙන්න සුදුසුම භෝගය මොකක්ද කියලා අපිට prediction එකක් ගන්න එක තමයි මේ පොඩි project එක හරහා කරන්නේ. එතකොට ඒක තමයි මගේ model එකේ අන්තිම outcome එක වෙන්නේ. එතකොට ඒක තමයි මම මෙතන කරලා තියෙන්නේ. එතකොට අපි model training page එකට ගියොත් එහෙම මම මුලින්ම ඔයාලා දන්න විදිහට ඉම්පෝට් කරලා තියෙන ඔක්කොම libraries sklearn ඊට පස්සේ pandas numpy මේ සෙට් එකම මම මෙතෙන්දී ඉම්පෝට් කරලා තියෙනවා. ඊට පස්සේ මම මේවා ගැන ලොකුවට පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. අතන model training page එකේ. ඊට පස්සේ අපි මොකද කරලා තියෙන්නේ? මේකේ මම head එක පොඩ්ඩක් print tag කරන් තියෙන මොන වගේද කියලා බලන්න. ඊට පස්සේ අපි දන්නවා අපේ label එක තමයි අපේ target එක වෙන්නේ. එතකොට අපි මම මේක y විදිහට මෙන්න මේ විදිහට හදලා තියෙනවා. xy ටික මම define කරලා තියෙනවා. ඒ වගේ තමයි මෙතන මේක drop කරලා තියෙනවා. මොකද මේක අපිට වැඩක් වෙන්නේ නැති නිසා. ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ මම අපි train test එක ස්ප්ලිට් කරලා තියෙනවා. මෙන්න මෙතනදී විශේෂ දෙයක් තමයි step y සමානයි y කියලා මම මෙතනදී define කරලා තියෙනවා. එතකොට machine learning දැන් අපි data set එක ගැන අවධානය යොමු කරොත් අපි මෙතනදී random split එකකට ගියොත් මොකද වෙන්නේ? ඒක random split එකකට ගියොත් අපි මොකද කරන්නේ මෙතනදී? එතකොට දැන් මෙතන මුලම data set එකේ මුලම තියෙන්නේ rice. ඔක්කොම label වෙලා තියෙන rice විදියට. එතකොට එතන මේ අපි දැන් අර random distribution එකකට ඒ කියන්නේ අපි split එක randomly කරලා දැම්මොත් එහෙම වෙන්නේ උතනදී මොකක්ද දන්නවද? එතනදී වෙන්නේ අර rice වලට තියෙන දැන් අපේ train test එකේ rice වල තියෙන data ගාන වැඩි වෙන්න පුළුවන්. එතකොට එහෙම වුණා මේ model එකේ accuracy එක drop වෙනවා. ඒ කියන්නේ මේක අපිට සාර්ථක accuracy එක එන්න පුළුවන්. නමුත් මෙතන එතකොට අර distribution එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා හැම label එකකටම සමාන මේ train test එක අපිට යන්න අවශ්‍ය විදිහට සකස් කරන්න තමයි මේ stdify equal to y කියලා මෙන්න මෙතනදී use කරලා තියෙන්නේ. එතකොට ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න අවශ්‍ය වෙනවා. special point එකක් තමයි ඒක. ඊට පස්සේ අපි sklearn පාවිච්චි කරලා මෙතනදී random forest මේ තමයි අපි මෙතන classify එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට එතනදී මෙන්න මෙතන n estimator equal to 200 කියලා අපි මෙතන මේ initialize කරලා තියෙනවා. එතකොට ඒකෙන් මොකද්ද වෙන්නේ? අපි දන්නවා random forest කියන එකට ගියාට පස්සේ random forest එක වැඩ කරන්නේ කොහොමද? අපි Google search එකක් දාලා බලමු. එතකොට අපි බලමු මුලින්ම random forest කියලා අපි ගහලා random forest classifier. එතකොට අපි බලමු random forest classifier එකට ගිහිල්ලා
අපි image එකකින් අපිට idea එකක් ගන්න පුළුවන්. අපි දන්න මේක supervised learning එකක්. එතකොට මෙන්න මේ වගේ image එකකට ගියොත් එහෙම අපි දන්නවා random forest කියන එක ඇත්තටම වැඩ කරන්නේ random forest කියන එක වැඩ කරන්නේ මේකේ randomly build කරගන්න tree ටිකක් අරන් ඉවරලා ඒකට අපි input කරන data ටික යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ input කරන data ටික අපි randomly. ඒ කියන්නේ අපි දැන් nitrogen phosphorus අපේ project එකට ගියොත් එහෙම nitrogen phosphorus rainfall එක temperature එක වගේ data නිකන් ගන්නනේ. එතකොට ඒ ටික randomly මෙන්න මේ කියන අතු වලට යවනවා. අපේ එකේ අතු එතකොට trees කීයක් තියෙනවද? 200ක් තියෙනවා. හරිද? එතකොට ඒ විදිහට randomly මේ data ටික යවලා ඒ tree එකට අදාළව ඒ හැම මේ tree එකටම අදාළව random forest එකේ තියෙන tree එකටම අදාළව මොකද කරන්නේ? අපේ ගන්නවා final decision එකක් training phase එකේදී. ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මෙතනදී ගන්න final decision එක අරන් ඉවරලා දැන් අපේ තියෙන trees 200ක්. trees 200ටම අදාළව distance ටික අපි මොකද කරන්නේ? combine කරනවා. එකතු කරලා වැඩිම percentage එක මොකේද තියෙන්නේ කියලා බලලා majority එක බලලා ඉවරලා අපි එතන decision එකට යනවා. ඒ විදිහට තමයි මේ random forest කියන එක ඇත්තටම වැඩ කරන්නේ. එතකොට මෙතනදී අපි sklearn පාවිච්චි කරන්නේ මෙන්න මේක build කරන්න අවශ්‍ය නිසා. ඒක තමයි එතකොට ඇත්තටම මෙන්න මේ random forest කියන එකේදී සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපි ගියොත් එහෙම දැන් මෙතනදී ඒ ටික හරිය. එතකොට ඊට පස්සේ දැන් අපි මෙතනදී මේක මේ predict එකක් කරලා තියෙනවා. එතකොට accuracy check එක කරලා තියෙනවා මෙන්න මේ විදිහට. එතකොට අපි accuracy එක මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. final accuracy එක මට මතක විදිහට 99ක් වගේ 99.5ක් වගේ ආවා. ඔන්න ඔය වගේ value එකක් ආවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? job lib පාවිච්චි කරලා මෙන්න මේ විදිහට pkl file එකක් විදිහට අපේ model එක එළියට අරන් තියෙනවා. මේ තියෙන model.pkl කියලා file එක තියෙන්නේ ඒක. එතකොට අපි training phase එකට ගියොත් එහෙම අපේ model එක build කරගන්න තැනට ගියොත් එහෙම එතනදී වෙලා තියෙන දේවල් ටික තමයි මම උතන්දී ওই විදිහට පැහැදිලි කරේ. model training phase එකේදී මෙන්න මේ දේවල් පාවිච්චි කරනවා. numpy pandas ඊට පස්සේ scalar ඊට පස්සේ job lib. මෙන්න මේ කියන python libraries ටික අපි මෙතනදී use කරලා තියෙන විශේෂයෙන්ම ඒ දේවල් එක්ක වැඩ කරගෙන තමයි මෙතනදී අපි මේක කරලා තියෙන්නේ. එතකොට එතනදී special point විදිහට මම ඔයාලට පෙන්නනවා මෙන්න මේක අපි හරියටම distribution එක කොහොමද දෙන්නේ training phase එකට split එකේදී. ඒකට මේක පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි මෙතන job lib පාවිච්චි කරනවා මෙතනදී මේ pkl file එක export කරද්දී. ඒකට හේතුව තමයි මේ වගේ ලොකු numerical value set එකක් එක්ක train කරපු model එකක් අපි output එකක් ගද්දී එතනදී අපිට මේකදී හරියටම handle කරන්න මෙන්න මේ job lib ගොඩක් accuracy විදිහට මේකට support කරනවා. ඒකට තමයි job lib අපි මෙතනදී use කරලා තියෙන්නේ. එතකොට training phase එකේ සිද්ධ වෙන කාරණා ටික තමයි මම උතන්දී ඔයාලට පැහැදිලි කරලා දුන්නේ. ඉතින් අපි training phase එක ගැන idea එකක් ගත්තට පස්සේ අපිට පුළුවන් ඉතින් ඉස්සරහට ගිහිල්ලා ඉතිරි ටික ගැන සාකච්ඡා කරන්න. හරි. එතකොට අපි training phase එක ගැන එතනදී කතා කරා. දැන් අපි බලමු. දැන් අපිට මෙතනින් ප්‍රශ්නයක් තමයි දැන් අපි මේකට UI එකකට යන්න ඕනේ. ඒ කියන්නේ අපේ දැන් model එක තියෙනවා. model එක කොහොමද අපි UI එකකට යන්නේ? ඒ කියන්නේ අපි දන්නවා අපි model එකක් හදාන තියාගෙන හිටියට user කෙනෙක්ට බෑ ඇවිල්ලා මේක use කරන්න. හරිද? එතකොට එතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒක එක ප්‍රශ්නයක්. එතකොට මම මෙතෙන්දී ඇත්තටම අපි ප්‍රශ්න වලට solution හොයන විදිහට මේක හිතමු. එතකොට තමයි අපිට ගොඩක් දුරට මේවා build කරන්න ගොඩක්ම idea එකක් එන්නේ. එතකොට මම දකින පළවෙනි ප්‍රශ්නේ විදිහට වෙනවා. නැත්තම් ඔයාලට මෙතෙන්දී පැහැදිලි වෙන විදිහට මම කියන්නම්. පළවෙනි ප්‍රශ්නේ තමයි මෙතනදී අපි දැන් model එක හැදුවා. අපි කොහොමද මේක ඇත්තටම මේක model එක back end එක කරගෙන අපි කොහොමද මේක user කෙනෙක් අතරට යවන්නේ? එතකොට අපි මේක UI interaction එක ගන්නෙ කොහොමද? ඒක තමයි අපේ දෙවෙනි ප්‍රශ්නේ. අපි දැන් UI එකත් set කරා කියන්නකෝ. UI එකත් set කරාට පස්සේ දැන් අපිට අපේ local environment එකේ මේක වැඩ කරගන්න පුළුවන්. නමුත් අපි කොහොමද මේක end user කෙනෙක් ගාවට අරන් යන්නේ? හරිද? ඒක තමයි අපේ තුන්වෙනි ප්‍රශ්නේ. end user කෙනෙක් ගාවට අරන් යන්නේ. ඊළඟ ප්‍රශ්නේ තමයි අපි end user කෙනෙක් ගාවටත් මේක අරන් ගියා කියමු. ඊට පස්සේ දැන් අපි හිතන්න අපි production level එකේ වැඩක් නම් මේ කරන්නේ. අපි දන්නවා model එක අපි දැන් පාවිච්චි කරන data තියෙනවා. දැන් ඔයා හිතන්න මේ data ටික තව අවුරුදු 5කින් 10කින් ගත්තට පස්සේ මේ data වල value එක නැති වෙන්න පුළුවන්. මොකද අපිට අලුත් data set එකකට එතකොට යන්න වෙනවා. නැත්නම් expand කරන්න සිද්ධ වෙනවා. එතකොට අපි අලුත් data set එකකට යනකොට මේක දැන් අපි deploy කරලා තියෙන project එක ගන්න කොහොමද අපි මේක maintain කරගන්නේ? කොහොමද අපි මේක ලේසියෙන් manage කරගන්නේ? එහෙම නැත්නම් ඒක තව ප්‍රශ්නයක්. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ තමයි අපේ හතරවෙනි ප්‍රශ්නේ තමයි ඊළඟට අපි දැන් ඔයා හිතන්න මම මේ වැඩ කරන environment එකේ මට මේ තියෙන මම libraries ටික මේ විදිහට අරන් ඊට පස්සේ Python 3.12 හරි මොකක් හරි version එකක් use කරගෙන ඊට පස්සේ UI එකට මම පාවිච්චි කරන මොකක් හරි React version එකක් පාවිච්චි කරන මම මේක build කරලා තියෙනවා. නමුත් ඔයා හිතන්න දැන් මම මේක මෙහෙමම දෙනවා project එක තව කට. එතකොට එයාගේ framework එකේ වැඩ කරනකොට එයාට බෑ මේක හරියට මේ විදිහට වැඩ කරේ. එයාට සිද්ධ වෙනවා මේ Python version හොයා ඒ ටික install කරගන්න ඒ වගේ දේවල් තියෙනවා. එතකොට අපි කොහොමද මේක හැම කෙනාටම වැඩ කරන්න පුළුවන් environment එකකට ගේන්නේ? එතකොට මේක team project එකක් නම් කොහොමද ඒ තත්ත්වයකට ගේන්නේ? එතකොට ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ දැන් මේක අපි maintain කරගෙන යනකොට අපිට බලන්න සිද්ධ වෙනවා මේක monitor කරගන්නේ කොහොමද?
එතකොට මේකේ CPU usage, storage usage ඒ දේවල් ටික මොනිටර් කරගන්නේ කොහොමද? අපි හිතන්නේ මේක ලොකු ප්‍රොජෙක්ට් එකක් කියලා. එතකොට ඒ වගේ දේවල් වලට අපි කොහොමද බලන්නේ? එතකොට එන්නේ ඒ කියන ප්‍රශ්න පහක් විතර තියෙනවා අපිට. හරිද? ඒ කියන ප්‍රශ්න වලට සොලියුෂන් හොයන්න තමයි දැන් අපි ඊළඟට යන්නේ. එතකොට පුළුවන් අපිට මේ ප්‍රශ්න වල සොලියුෂන් හොයාගෙන යනකොට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. කොහොමද ඇත්තටම මේක ඇතුලේ අපි කොහොමද මේක වැඩ කරගෙන යන්න ඕනි කියලා. හරිද? එතකොට දැන් අපි බලමු මේ ප්‍රශ්න වල කොහොමද එකින් එක විසඳුම් හොයන්නේ කියලා. මුලින්ම අපි බලමු කොහොමද මේ UI එකත් එක්ක නැත්නම් අපි back end එකයි UI එකයි set කරගන්නේ කියලා. එතකොට දැන් අපේ PKL ෆයිල් එක මේ විදිහට හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ මොකද්ද? දැන් අපි PKL ෆයිල් එක හදාගත්තට අපිට පුළුවන්කම තියෙන්න ඕනේ දැන් මේකෙන් එහාට ගිහිල්ලා මේක අපිට API endpoint එකක් බවට පත් කරගන්න. එතකොට ඒකට තමයි අපි මෙතනදී fast API පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට fast API පාවිච්චි කරලා අපිට පුළුවන්කම තියෙනවා අපේ model එක API endpoint එකක් බවට පත් කරගන්න. එතකොට එන්නේ ඒ දේ කරගෙන තමයි අපි මෙතනදී මේක අපි සම්පූර්ණයෙන්ම build කරලා තියෙන්නේ. එතකොට එතනදී අපි fast API එකක් බවට මෙතන PKL ෆයිල් එක පාවිච්චි කරලා අපිට පුළුවන්කම තියෙනවා මේක fast API එකක් කරා API endpoint එකක් කරගන්න. එහෙම කරගත්තට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා මේක use කරන්න අපිට අවශ්‍ය විදිහට use කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ දැන් අපි model එක train කරා. ඊට පස්සේ දැන් fast API පාවිච්චි කරන තමයි අපි මේකේ back end එක නැත්නම් API endpoint tab බවට මේක හදා ගැනීම සිද්ධ කරමු ළමයි. එතකොට මෙන්න මෙතනදී ඔයාලට පේනවා ඇති fast API එක පාවිච්චි කරලා අපි මේ endpoint tab බවට මේක අපි හදාගෙන තියෙනවා. එතකොට එන්නේ endpoint tag විදිහට හදාගෙන තියෙන විදිහට තමයි මේක set කරලා තියෙන්නේ. ඊට පස්සේ app.py කියන එකෙන් අපිට ඒ ටික ඔක්කොම විස්තර කරලා දෙනවා. එතකොට ඒක හරහා අපි API එක හදාගෙන මේක කොහොමද ඇත්තටම මේ route වෙන්න ඕනි කියන කාරණා ටික අපිට මෙතනදී පැහැදිලි කරලා දෙනවා. එතකොට එතනදී කොයි වගේ තැන් වල කියන්නේ API එක කොහොමද වැඩ කරන්නේ, back end එක කොහොමද trigger වෙන්නේ, මේ දේවල් ටික අපි මෙතන ඔක්කොම set කරලා තියෙනවා. ඊට පස්සේ අපි predict.py එකෙන් තමයි අදාළ විදිහට මේ import ටික අරන් ඉවරලා මේක හරියටම prediction එක දෙන විදිහට මේක set කරලා ඊට පස්සේ අපිට ඒකට අදාළව back end එක trigger කරන දේවල් ටික ඔක්කොම කරන්නේ මෙන්න මේ predict.py එක හරහා. එතකොට back end එකේ ප්‍රශ්නේ දැන් අපි විසඳගත්තා. back end එක දැන් හරි fast API හරහා අපි API endpoint එකක් build කරගත්තා. ඊට පස්සේ ඔන්න අපේ back end එක දැන් okay. දැන් අපිට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි UI එකට කොහොමද මේක interact කරගන්නේ කියලා. අපි දැන් බලමු UI එකට යන්නේ කොහොමද කියලා. එතකොට මෙතන ඔයාලට පේනවා ඇති මගේ ෆයිල් එකේ front end කියලා වෙනම ෆයිල් එකක් හදලා තියෙනවා. ඒතර front end එක මම මෙතන React පාවිච්චි කරලා තමයි build කරලා තියෙන්නේ. ඒතර front end එකත් එක්ක අපි connection එක හදනකොට මෙතන හොඳට මතක තියාගන්න අපි පාවිච්චි කරලා තියෙනවා. මෙතන Nginx කියන එක පාවිච්චි කරලා තියෙනවා. ඔයාලට මගේ diagram එක බැලුවොත් ඒක හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. front end එකේදී Nginx පාවිච්චි කරලා තියෙනවා. අනිත් එක තමයි මට මෙතෙන්දී කියන්න නම දුන්නා back end එකේ දැන් fast API පාවිච්චි කරලා API එක build කරා. අපි back end එක run කරද්දී අපි මෙතනදී Ubicon පාවිච්චි කරලා තියෙනවා. එතකොට අපි දන්නවා fast API කියන platform එක ගත්තට පස්සේ මෙතනදී ගොඩක් ඒ කියන්නේ request එනවා. ඒ කියන්නේ users ලාගෙන් ගොඩක් request එන අපි ඒවට response කරන අපි site එකේ API කරා response කරනවා. ඒ වගේ ලොකු කාරණා ටිකක් සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ කාරණා ටික සිද්ධ වෙනකොට ඒක හොඳට balance කරගන්න පුළුවන් මේ නිකන් server එකක් විදිහට තමයි Ubicon කියන එක ඇත්තටම මෙතනදී පාවිච්චි වෙන්නේ. ඒක Ubicon කියන server එක අපි පාවිච්චි කරලා තියෙන්නේ එන්නේ කියන කාරණා ටිකට තමයි අපි Ubicon ඇත්තටම මෙතනදී use කරලා තියෙන්නේ. ඒක Ubicon පාවිච්චි කරලා තියෙන්නේ ඇයි කියලා අපි ප්‍රශ්නයක් අහුවොත් එහෙම අපිට පුළුවන් එන්නේ මේ විදිහට මේ අපිට මේක පැහැදිලි කරගන්න හැකියාව තියෙනවා. මේ fast API කරා එන request ඒ වගේම තමයි අපි users ලාත් එක්ක interact වෙනකොට code එක ලියුවට අපිට මේක කෙලින්ම run කරගන්න හැකියාවක් නැහැ. එතකොට අනිත් එක fast API කියලා කියන්නේ මොකද්ද? asynchronous server gateway interface එකක්. හරිද? asynchronous එකක්. එතකොට මෙන්න මෙතෙන්දී එන්නේ ඒ වගේ තත්ත්වයක තියෙනකොට අපිට බෑ මේක හරියටම server එක run කරගන්න. එතකොට ඒ run කරගන්න බැරි හින්දා එතකොට අපිට පුළුවන්කම තියෙන්න ඕනි අපේ browser එකේ හරහා ගිහිල්ලා මේ Ubicon එක පාවිච්චි කරලා අපිට පුළුවන් මේ fast විදිහට මෙන්න මේ කියන interaction එක build කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. එන්නේ මේ වගේ server එකකට තමයි මේ අපි කියන්නේ Ubicon කියලා. ඒකට ඒකට තමයි Ubicon අපි මෙතෙන්දි පාවිච්චි කරලා තියෙන්නේ fast API එක අපිට මෙතේ run කරගන්න අවශ්‍ය නිසා තමයි අපි Ubicon කියන එක හරහා මේක server එක හරහා මේක run කරගෙන තියෙන්නේ. එතකොට අපිට පුළුවන් මේක fast විදිහට අපිට response කරන්න අපිට හැකියාව තියෙනවා. request වලට API fast API request වලට ඒ වගේ දේවල් වලට ඒ වගේම තමයි model එක run වෙන්න ඒ වගේම තමයි model එක run වෙලා ප්‍රතිඵල ඒ කියන්නේ result එක අපිට output එක දෙන්න ඒ වගේ දේවල් වලට තමයි මේ server එක අපි Ubicon මෙතන use කරලා තියෙන්නේ. ඊට පස්සේ front end එකේදී අපි Nginx use කරලා තියෙනවා. Nginx use කරාට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා ඒක reverse proxy එකක් විදිහට වැඩ කරනවා මෙතනදී ඇත්තටම Nginx use කරලා අපිට පුළුවන්කම තියෙනවා මේ React UI එකත් එක්ක මෙන්න මේ කියන request එන ඒවා හරියට manage කරලා ලොකු load balance එකක් කරගෙන මේ ටික manage කර ගන්න තමයි මේ Nginx කියන එක අපි මෙතනදී use කරලා තියෙන්නේ. ඒකට එන්න ඒ කියන
Nginx කියන එකත් අපි මෙතෙන් යූස් කරලා තියෙන මේ UI එකත් එක්ක ඉන්ටරැක්ෂන් එක අපිට හරියටම ඒ කියන්නේ UI එකයි back end එක අතර ඉන්ටරැක්ෂන් එක හරියටම තියා ගන්න ඕනේ. ඒක නිසා මෙතෙන්දී Nginx යූස් කරලා තියෙනවා. ඔයාලට ඒ ටික එතකොට එතෙන්දී පැහැදිලි වෙනවා. ඒ ටික තමයි අපි දැන් එතකොට කතා කරේ. එතකොට Nginx ගැන අපි තව ඉස්සරහට කතා කරමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට ඒ විදිහට තමයි අපේ front end එක හා back end එක කියන දේවල් ටික set up වෙලා තියෙන්නේ මේකෙදි. එතකොට front end එක අපි දන්නවා අපි පාවිච්චි කරලා තියෙන මේ කියන්නේ React පාවිච්චි කරලා තමයි build කරලා තියෙන්නේ. එතකොට ඒ ටිකත් එක්ක අපි මේ විදිහට run කරගන්නවා Nginx හරහා මේක interaction එක build කරගන්නවා. ඊට පස්සේ අපි back end එක run වෙද්දි back end එක අපි build කරගෙන තියෙනවා fast API හරහා. fast API එක අපි දන්නවා request response කරන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ model එකේ request ටික අපි balance කරන්න. මේ දේවල් අපිට ඔක්කොම කරගන්න බෑ. මොකද මේ fast API කියන්නේ asynchronous gateway එකක්. එතකොට ඒක නිසා ඒ load balancing කරන්න අපිට server එකක් අවශ්‍යයි. ඒ server එක විදිහට අපි Ubicon කියන server එක අපි මෙතනදී use කරලා තියෙනවා. ඒකට ඒ විදිහට තමයි අපේ front end එකයි back end එකයි වැඩ කරන්නේ මෙන්න මේ system එක ඇතුලේ. දැන් අපි model එක train කරා fast API හරහා back end එක හදාගත්තා API endpoint එකක් විදියට. ඊට පස්සේ අපි මොකද කරේ? ඔන්න UI එකත් හදාගත්තා. front end එකයි back end එකයි දැන් ඔක්කොම හරි. දැන් අපි ගාව මේ වැඩ කරන හොඳ මේ site එකක් තියෙනවා. ඒ කියන්නේ model එකෙන් prediction එකක් දෙන්න පුළුවන් site එකක් අපි build කරලා ඉවරයි. නමුත් තවමත් locally තමයි අපි මේක run වෙන්නේ. දැන් අපි බලන්න ඕනේ කොහොමද අපි මේක end user කෙනෙක්ට යන්නේ monitor කරන්නේ එන්නේ කියන ප්‍රශ්න ටිකට උත්තර හොයන්න. හරි. අපි දැන් බලමු ඒ ටික කොහොමද කරගන්නේ කියලා. right දැන් අපි ඔක්කොම set කරගෙන ඉවරයි. දැන් අපි මේකට යන්න ඕනේ ඊළඟට තමයි මොකද්ද? අපි කියන්නේ cloud එකකට යන්න කලින් අපි බලමු දැන් මෙතනදී අපි ඉස්සෙල්ලාම cloud එකකට මේක දාලා ඉමු. හරිද? cloud එකකට දාගන්නේ කොහොමද කියලා අපි කතා කරමු. දැන් අපි ගාව මේ project එක සම්පූර්ණයෙන්ම තියෙනවා. හරිද? එතකොට අපි දන්නවා අපි ගාව මේක තිබ්බට අපි තව user කෙනෙක් ගාවට මේක අරන් යන්න ඕන අනිවාර්යයෙන්ම අපි ලොකු storage එක දාලා මේක අපි maintain කරගෙන යන්න අවශ්‍ය වෙනවා. ඒකට හේතුව තමයි අපි දන්නේ නැහැ මේකට usersලා කොච්චර එයිද කියලා. අපි හරියටම කියන්න දන්නේ නැහැ කොයි වගේ load එකක් මේකට එයිද කියලා. එතකොට ඒ කියන ප්‍රශ්න ටිකක් අපිට තියෙනවා. ඒ වගේම තමයි අපි මෙතෙන්දී අපේ storage එක මේකද අපිට අපේ server එක මේක run කරගන්න බෑ. අපිට එතකොට ඒකට ලොකු cost එකක් යනවා. ඒකට තමයි අපි cloud service provider කෙනෙක් ගාවට යන්නේ. හරිද? එතකොට මගේ project එක ඇතුලේ මම ඊළඟට කතා කරන්න cloud එක ඇතුලේ මම කොහොමද මේක setup කරගත්තේ කියලා. එතකොට මම මෙතනදී cloud setup එක සඳහා මුලින්ම use කරේ මොකද්ද කියලා කිව්වොත් එහෙනම් මම පාවිච්චි කරේ එතනම ගත්තොත් එහෙම AWS තමයි මෙතනදී මම use කරලා තියෙනවා. ඔයාලා මගේ diagram එකේ ඒක පැහැදිලි AWS මම use කරලා තියෙනවා. මම දැන් ඉන්නේ මෙන්න මේ කියන step එකේ. මම මේ දෙක මම හරියා. මම මේ දෙක ඊළඟට කතා කරන්න. මෙතන යනකම් දැන් අපේ process එක හරි. ඒ ටික ඔක්කොම කතා කරා. දැන් අපි බලමු මේ cloud service එක කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට cloud එක ඇතුලේ අපි දන්නවා මම පාවිච්චි කරලා තියෙන්නේ EC2 instance එකක් තමයි මම මෙතෙන්දී use කරලා තියෙන්නේ. එතකොට EC2 instance එක use කරලා මගේ මේ කියන ඔක්කොම හැබැයි මම මෙතනදී එක දෙයක් තමයි මම cloud එකට යන්න කලින් cloud එකට පොඩි introduction එකක් දීලා අපි මේ part එකට යමු. එතකොට cloud එකේ EC2 instance එකක් තමයි use කරලා තියෙන්නේ. එතකොට මම instances වලට ගියාට පස්සේ ඔයාලට පුළුවන් running instance වලට ගිහිල්ලා මෙන්න මේ ටික බලා ගන්න. දැනට run වෙන මගේ 3ක් තියෙනවා. එතකොට මම දැනට මගේ මෙන්න මේ කියන instance එක තමයි use කරමින් ඉන්නේ. හරිද? එතකොට මේ ටික තමයි මේක තමයි මම දැන් මගේ pipeline එකට මම use කරමු instance එක. එතකොට ඒකට අදාළව මම හදලා තියෙනවා මෙතනදී අපි දැනගන්න ඕනි cloud එකට මේක දැම්මට පස්සේ අපේ project එක අපි දන්නා මේකට එන cloud එකට අපි මේක access දෙනවා. එතකොට ඒකට අපිට security groups හදන්න වෙනවා. security groups වලට අදාළ මෙන්න මේ විදිහට මම මේ ටික setup කරලා තියෙනවා. මේක පොඩි වෙලාවක් යයි හරියටම data ටික load වෙන්න. එතකොට මෙතනදී security group ID එක ඒව නම් වැඩක් නැහැ. එතකොට port එක ඊට පස්සේ protocol එක මොකද්ද? ඒ කියන දේවල් ටික මෙතනදී මම දීලා තියෙනවා. මෙතනට ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ටික හරියටම. එතකොට මෙන්න මේ විදිහට ඒ ටික බලා ගන්න පුළුවන්. එතකොට SSH වලට අපි දීලා තියෙනවා. මොකද EC2 instance එක වැඩ කරන්නේ ඇත්තටම මේ SSH කියන ටර්මිනල් එක. එතකොට මම ඔයාලට එකක් පෙන්නන්නම්. මම මෙතනදී මේකට අර key pair එක මම මේ putty key generator එකේ මගින් අපි key pair එක දීලා. ඒ කියන්නේ අපි instance එකක් build කරද්දී අපිට එනවා key pair එකක්. ඒ කියන්නේ pem file එකක් නැත්නම් .pem file එකක් නැත්නම් pkl file එකක් විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට අපිට මෙතනදී අපි access එක ගන්න ඕන නම් අපිට මෙතනදී ඒක අපි access එක ගන්න ඕන විදිහට හදගන්න. දැන් ඔයාලට මම පොඩ්ඩක් ඒක පෙන්නන්නම් ඕන. EC2 instance එක හදලා පෙන්නනවා. launch instance ගිහිල්ලා අපිට පුළුවන් instance එකක් build කරගන්න. අපි බලමු මම දැන් example එක විදිහට instance එකක් හදනකොට වෙන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් ඔයාලට පෙන්නනවා. ඒකෝර මෙතෙන්දී ඔයාලට පුළුවන් ඔයාලගේ මේ නම දෙන්න මොකක්ද දාන්න කියලා. ඊට පස්සේ මෙතෙන්දී ඔයාලට පුළුවන් මොන මේ application OS එකක්ද අපි මෙතෙන්දී use කරන්න කියලා. ඒතකොට මම මෙතෙන්දී use කරේ Ubuntu. ඔයාලට පුළුවන් කැමති එකක් use කරගන්න. ඒකට ඒ විදිහට දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන්
මේ ටික හදාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන instance type එක දෙන්න. ඒකට free TN ඒවත් තියෙනවා. සල්ලි කියලා ගන්න ඕනේ තියෙනවා. මම මෙතනදී යූස් කරේ මේ T3 micro කියන එක. ඒතකොට එතනදී අපිට හම්බ වෙනවා මෙන්න මේ කියන virtual CPUs 2 virtual CPUs හම්බ වෙනවා. 1GB memory එකක් හම්බ වෙනවා. එතකොට මෙන්න මේ කියන දේවල් ටික අපිට හම්බ වෙනවා මේකෙදි. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් මෙතනදී මෙන්න මෙතනදී තමයි මේ security group ටික හදන්න පුළුවන් ඕන නම් මෙතනදී. ඊට පස්සේ අපිට පුළුවන් මේ ටික set කරලා අපිට පුළුවන් මෙතනදී key pair එක generate කරගන්න. ඒතකොට key pair කියන්නේ ඊළඟට අපි instance එකට log වෙද්දී අපිට පුළුවන්කම තියෙනවා මෙන්න මේ මෙතන generate කරන key pair එක use කරලා අපිට මේකට යන්න. ඒ කියන්නේ මෙතන generate key pair එකක් දුන්නාට පස්සේ මම මෙතන මොකක් හරි නමක් දීලා මම හිතමුකෝ key pair කියලා නම දීලා ඉවරලා මම මෙතන generate new key pair දුන්නාට පස්සේ අපිට මෙතන select කරන්න පුළුවන් pem file එකක්ද මොකක්ද ඕනි කියලා අපිට. එතකොට ඊට පස්සේ putty වලට ඕන නිසා මම මේ ppk file එකක් විදිහට මෙන්න මේ විදිහට දීලා මම මෙතන generate key pair දුන්නාට පස්සේ මෙතන නමක් දෙන්න ඕනි. එතකොට මම මෙතන key pair කියලා මෙහෙම නම දීලා ඉවරලා මෙන්න මේ විදිහට create key pair දුන්නාට පස්සේ අපිට මෙන්න මේ විදිහට file එකක් download වෙනවා. හරිද? මේ විදිහට file එකක් download වෙනවා. ඒක පාවිච්චි කරලා අපිට පුළුවන් putty එකට ගිහිල්ලා ඒක setup කරගන්න. putty කියන software එක ඇතුළට ගිහිල්ලා අපිට පුළුවන් sessions වලට ගිහිල්ලා ඊට පස්සේ මෙතන තියෙනවා අපේ මොකද්ද අපි යන්න ඕනේ connections හරි data හරි මට මතක නැහැ SSH වලට යන්න ඕනේ. SSH වලට ගිහිල්ලා authentication වලට ගිහිල්ලා credentials වලට ගිහිල්ලා මෙන්න මෙතන browse කරලා ඒක අපිට add කරලා මෙන්න මේ key pair එක add කරලා අපිට පුළුවන් ඊට add කරන්න මෙතන. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනින් ගිහිල්ලා මම ඒක ඕන add කරලා පෙන්නන්නම් ඔයාලට. credentials වලට ගිහිල්ලා browse ගිහිල්ලා මෙන්න මේ විදිහට key pair එක add කරලා ඊට පස්සේ නැවත session වලට ගිහිල්ලා මෙතන අපි public RK තියෙන public IP address එක දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන save කරලා ආවිල්ලා අපිට පුළුවන්කම තියෙනවා මෙතනින් load කරගන්න. ඒක මම දැන් කරන්නේ නැහැ. මම ඔයාලට පෙන්නන්නම් මගේ එකට log වෙලා putty එකට ගිහිල්ලා. එතකොට මම මෙතනදී putty තමයි use කරන්නේ. putty එක කරා අපිට පුළුවන් easy access කරන්න අපේ EC2 instance එකේ SSH terminal එකට access කරන්න පුළුවන්. මම කියන දැනට තියෙන්නේ my new pipeline full කියන එක තමයි මගේ මේක වෙන්නේ. එතකොට මම මෙන්න මේ විදිහට access කරන්න පුළුවන් මේක. එතකොට මෙතනදී අපිට පුළුවන්කම තියෙනවා මේ Ubuntu කියලා මෙහෙම ගහලා username ඒ ටික ගහලා අපේ මේ authentication එක වෙන්නේ. එතකොට මෙතනදී අර generate කරපු key pair එකට අදාළව authentication එක වෙන්නේ මම අර setup කරපු විදියට. ඊට පස්සේ අපිට පුළුවන් මේ දැන් මම ඉන්නේ මගේ instance එක ඇතුලේ. එතකොට instance එක ඇතුලේ මොනවද තියෙන්නේ? මේ දේවල් ටික අපිට බලා ගන්න මෙන්න මේ විදිහට හැකියාව තියෙනවා. එතකොට ඒවා ඇතුළට ගිහිල්ලා ඉවරලා අපිට පුළුවන් මේකේ තියෙන file වල තියෙන දේවල් වෙනස් කරන්න, ඒ වගේ දේවල් උනත් කරන්න හැකියාව තියෙනවා. එතකොට මම දැනට ඔක්කොම කරලා තියෙන නිසා තමයි මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට ඒ විදිහට තමයි දැන් ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. මේක ගැන ඉස්සරහට කතා කරමු. හරිද? ඊට පස්සේ දැන් මේ EC2 instance එක දැන් මේක ඇත්තට වැඩක් නැහැ. මම යන්නම් මගේ instance එකට. එතකොට මම මෙතනදී running instance වලට ගියාට පස්සේ මෙතන පෙන්නන running instance ටික ඊට පස්සේ මෙතනින් පුළුවන් අපේ මේ තියෙන instance එක ඇතුලේ තමයි මම වැඩ කරන්න ඕනේ. එතකොට මේකේ අපේ public IP address එක, instance type එක, volume එක, ඒ දේවල් ඔක්කොම ටික මෙතන ඔයාලට බලා ගන්න හැකියාව තියෙනවා. එතකොට මේ විදිහට තමයි මේ instance එකට අපි මේ setup කරගෙන මෙන්න මේ විදිහට තමයි හදාගන්නේ. ඊට පස්සේ අපි බලමු මේක කොහොමද අපි මම මේකෙදි මේ මගේ pipeline architecture එක ඇතුලේ මම කොහොමද මේක මගේ project එක කොහොමද මේකට දාගත්තේ කියලා. නමුත් ඒකට කලින් අපි GitHub එකට පොඩ්ඩක් ගිහිල්ලා එමු. මොකද එතකොට අපිට හොඳට මේක තේරුම් ගන්න හැකියාවක් තියෙනවා. ඒතකොට GitHub එකට ගිහිල්ලා GitHub repo එක හදාගෙන ඊට පස්සේ තමයි මම ඒක link කරේ මගේ EC2 instance එක හදලා ඉවර වෙලා. එතනට ගියාම අපිට ලේසියෙන්ම මේක ගැන idea එකක් ගන්න පුළුවන්. ඒක නිසා අපි දැන් GitHub එකේ setup එක ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. හරි දැන් අපි ඉන්නේ අපේ GitHub repository එක ඇතුලේ. එතකොට GitHub එකට ගියාට පස්සේ ඔයාලා දන්නවා සරලවම GitHub එකට ගිහිල්ලා අපිට පුළුවන් repository එකක් හදාගන්න. එතකොට එහෙම කරාම අපිට පුළුවන් දැන් මේ කියන repository වලට ගිහිල්ලා අපි දන්නවා ලේසියෙන්ම අපිට පුළුවන් මේ new කියන repository ගිහිල්ලා අපිට පුළුවන් මෙතනදී repository එකක් හදාගන්න. එතකොට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මම දැන් ඉන්නේ මගේ repository එකේ මම හැදුවා. මම මේක ඔයාලට share කරන්න පළවෙනි link එකකින් ගන්න ගිහිල්ලා. එතකොට මේක තමයි full repository එක setup කරගන්න විදිය ගැන ඔක්කොම විස්තර ටික මේක ඇතුලේ තියෙනවා. ඊට පස්සේ දැන් මේකේ ගියාට පස්සේ මම කිව්වා දැන් මෙතනදී මේ මම දැන් මේ repository එක හදලා තමයි මම මේක clone කරගත්තේ. එතකොට මම මුලින්ම මගේ code එක මේ එතනින් ගිහිල්ලා මට පුළුවන් මේ VS Code වලටම ගිහිල්ලා අපිට පුළුවන් මේ ටික ඔක්කොම balance කරගන්න මෙතනින්. ඊට පස්සේ මම මෙතනට මේ update එක දීලා ඒ ටික හදාගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් GitHub එක හදාගත්තා මම. එතකොට දැන් මම මේ හදාගත්ත මේකේ මෙන්න මේ අපිට මේ HTTPS තියෙන මෙන්න මේ link එක පාවිච්චි කරලා අපිට පුළුවන් මේක clone කරගන්න EC2 instance එකට. මම අර කිව්ව terminal එක හරහා ගිහිල්ලා තමයි මම මේක link කර ගැනීම සිද්ධ කරගත්තේ. ඒකට ඒකට අදාළ commands ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. මම ඒකත් ඒ ටිකත් add කරලා ඔක්කොම file එක හදලා මම ඔයාලට share කරන්න. එතකොට ඒ විදිහට link කරගෙන තමයි මේක වැඩ කරලා තියෙන්නේ. හරිද? එතකොට
ක්ලෝන් කරාට පස්සේ අපේ EC2 instance එක ඇතුළට මෙන්න මේ project එක වැඩ කරනවා. එතකොට මේ project එක දැන් මේ විදිහට ආවට පස්සේ කලින් local host එකේ වැඩ කරපු project එක, ඒ කියන්නේ කලින් අපි දන්නවා අපි project එකක් වැඩ කරන්නේ local host එකේ. වැඩ කරපු project එක අපිට පුළුවන් මේක end project එකක් දක්වා මේක මේ විදිහට හදාගන්න. එතකොට අපිට මේක access කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කියන public IP address එක තමයි අපේ URL එක විදිහට වැඩ කරන්නේ මේ වෙලාවට. ඊට පස්සේ අපිට පුළුවන් මොකක් හරි host මේ කියන්නේ DNS එකක් කරගෙන ගිහිල්ලා අපිට පුළුවන් මේක ඕන hosting එකක් උනත් කරගන්න හැකියාව තියෙනවා. එතකොට මෙන්න මේ public IP address එක use කරලා අපිට පුළුවන් ඕන free website උත් තියෙනවා. මම ඔයාලට free site එකකුත් පෙන්නන්නම්. එතකොට free site එකට උනත් ගිහිල්ලා මෙන්න මේක මම හිතන්නේ මෙන්න මේක freedomain.1 මෙන්න මේ site එකට ගිහිල්ලා sign up වෙලා ඔයාලට පුළුවන්කම තියෙනවා මේ free domain එකක් ගන්න. මම ඒ domain එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. නමුත් මෙතනදී ප්‍රශ්නේ තියෙන්නේ දැන් free domain එකක් ගන්න නිසා සමහර ලාවට CPU limitations ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. අනිත් එක මම මේකේ AWS එකේ free tier එක පාවිච්චි කරන්නේ ගොඩක්ම ඔක්කොම free. මම මෙතන කිසිම මුදලක් වැය කරලා නැහැ මේ project එක ඇතුලේ. ඒක නිසා මෙතනදී පොඩි CPU issues ඒ වගේ දේවල් තියෙන නිසා පොඩි load වෙන ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් ඉගෙන ගන්න මේ ටික හොඳටම ඇති. එතකොට මෙන්න මේකෙන් ඔයාලට මේකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අර public IP එකත් එක්ක දාලා අපිට පුළුවන් මෙතන ගිහිල්ලා ඔයාලා දන්නේ නැති කියලා මම හිතනවා. මම දැන් login වෙලා පෙන්නන්නම් මගේ දැනට තියෙන මේ වට අදාළව. එතකොට sign up මේකෙන් දාමු. එතකොට අපි බලමු කොහොමද ඒ ටික setup වෙලා තියෙන්නේ කියලා. මම දැනට domain 3ක් වගේ මම හිතන විදිහට අරන් තියෙනවා. all domains වලට ගියාට පස්සේ මෙතන ඔයාලට පෙන්නන මේ ටික මගේ project වලට අරන් තියෙන ටික. එතකොට මෙතන ගිහලා මම මේකට අදාළ edit DNS ගියාට පස්සේ මම පෙන්නන්න අපේ public IP address එක මම ඒ record එකක් විදිහට මෙතන add කරලා තියෙනවා. එතකොට ඒ records අපි දන්නවා IP address එක add කරන්න පුළුවන්. ඊට පස්සේ CNAME එක, ඊට පස්සේ AAA records කියලා තියෙනවා. එන්නේ මේ විදිහට. එතකොට ඒ 4A records කියලා කියන්නේ එතනදී අපි IP version 6 address එක add කරන එක. එතකොට එන්නේ මේ විදිහට අපිට add කරගන්න හැකියාව තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ විදිහට තමයි ඒකේ setup එක සිද්ධ වෙන්නේ. එතකොට ඒ ටිකත් හරි. එතකොට දැන් අපි EC2 instance එකක් setup කරගත්තා. දැන් අපිට hosting එක කරගත්තා. ඒ ටිකත් අපිට හරි. නමුත් දැන් අපි locally run වෙච්ච එක දැන් අපි මෙහෙම host මේ locally run වෙච්ච එක අපි මේකට link කරගත්තාට පස්සේ දැන් අපි project එකේ API එකේ response එක එන්න නම් එතන අපි set කරන්න අවශ්‍ය තැනක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද දන්නවද? අපි මෙතනදී අපේ project එක ඇතුලේ ගියාට පස්සේ අපේ app.js කියන එකේ තමයි මේකේ අපේ API එක set කරලා තියෙන්නේ. දැන් මෙතනදී මෙන්න මේ කියන const API URL කියන්නේ අපේ request එකේ එන API endpoint එක අපි set කරන්න ඕනේ හරියටම මේකේ මොකක්ද එන්නේ කියලා. දැන් මම මෙතනදී මේක පාවිච්චි කරලා තියෙන්නේ මම මෙන්න මේක පාවිච්චි කරේ මුලින්ම මගේ public IP address එක add කරපු වෙලාවේ මම check කරන්න මේක add කරලා තිබ්බා. ඊට පස්සේ මම domain name buy කරාට පස්සේ මේක add කරා. ඊට පස්සේ මේක දැන් මම add කරලා තියෙන්නේ මම ඔක්කොම කරලා අන්තිමට මම මේක SSL certification එක දක්වා ගිහිල්ලා තියෙනවා. ඒක එතකොට තමයි මම මේක add කරලා තියෙන්නේ. හරිද? ඒ ටික තමයි එතකොට මෙතන මේ විදිහට setup කරලා තියෙන්නේ. හරි. එතකොට අපි දැන් මෙතනදී කතා කරා මේක කොහොමද setup කරගන්නේ කියලා. දැන් අපි බලමු. දැන් අපි එතකොට EC2 instance එක setup කරගන්න විදිය GitHub එක ඔක්කොම දැන් හදාගෙන එතකොට GitHub එක හදාගන්න විදිය ගැන මම ඔයාලට මෙතනදී පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ දැන් GitHub එක අපි මෙතනදී හදාගත්තට පස්සේ අපි දැන් GitHub එක ඔක්කොම හරි. දැන් මේකෙන් තමයි මම කිව්වා මේක clone කරගන්න පුළුවන් අපිට EC2 instance එකට. මෙන්න මේ කියන terminal එක හරහා ගිහිල්ලා දැන් මේක inactive වෙලා තියෙන්නේ. එතකොට මේ terminal එක හරහා ගිහිල්ලා අපිට හැකියාව තියෙනවා. එතකොට මේක EC2 instance එකත් එක්ක අපිට මේ කියන්නේ දැන් අපේ Windows machine එකේ තියෙන command line interface එක වගේ මේක අපි EC2 instance එකත් එක්ක SSH tunnel එකක් විදිහට තමයි මේක වැඩ කරන්නේ. ඒකට මේකත් එක්ක command prompt එකේ මේකේ වැඩ කරන ගමන් අපිට පුළුවන් ඒකේ අවශ්‍ය දේවල් ටික මේකේ කරගන්න අපිට හැකියාව තියෙනවා. හරිද? එතකොට දැන් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට අපිට මේ විදිහට commands පාවිච්චි කරලා මේකේ access කරන්න හැකියාව තියෙනවා. ඒ විදිහට අපිට මේ තියෙන GitHub project එක අපිට පුළුවන් මේකට clone කරගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මම මෙතනදී මුලින්ම කරපු දේ තමයි මෙතනදී මුලින්ම කරේ මම zip file එකක් හදලා zip file එකක් විදිහට project එක local තිබිච්ච එක upload කරමු. නමුත් දැන් අපිට මේ CI/CD pipeline එකත් එක්ක automation කරන්න යන නිසා මෙතනදී අපි ගොඩක් හොඳයි මෙතනදී අපි මේ GitHub විදිහට මේක repo එකක් හදලා ඊට පස්සේ ඒක clone කරලා අපිට කරන්න පුළුවන් නම් ඒක තමයි මෙතනදී වැදගත්ම දේ වෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් අපි දන්නවා මේ EC2 instance එකත් එක්ක මේක කොහොමද clone කරගෙන තමයි අපි මේක setup කරගන්නේ. එතකොට මේ setup එකට අදාළ ඔක්කොම commands ටික මම අනිවාර්යයෙන්ම ෆයිල් එකක් එක්ක ෂෙයා කරන්නම්. එතකොට end to end ඒකේ ඔයාලට බලා ගන්න පුළුවන් එක එක ස්ටෙප් එකේදී මොනවද අපි පාවිච්චි කරන්න ඕනේ commands කියලා. එතකොට issues එනවා නම් ඔයාලට පුළුවන් search කරලා AI tools වලින් බලලා ඒ ටික setup කරගන්න හැකියාව තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් අපි මෙහෙම setup කරගත්තට පස්සේ අපිට පුළුවන් EC2 instance එකේ අපි කිව්ව විදිහට security rules ටික හදලා ඒ විදිහට අපිට access එක දීලා public IP එක පාවිච්චි කරලා host එකක් කරලා අපිට පුළුවන් domain එකක් අරන් ඒක setup කරගන්න පුළුවන්. එතකොට අපිට EC2 instance එකෙන් දැන් මේ setup එක හරි. ඊට පස්සේ අපි බලමු පොඩ්ඩක් මේ Kubernetes පැත්තට ගිහිල්ලා එතන Kubernetes අපි open කරගන්න කලින් අපි Kubernetes dashboard එක බලා ගන්න පුළුවන්. ඊට කලින් අපි අනිවාර්යයෙන්ම මේක අපි Kubernetes එක අපි minikube
කියන කියන්නේ Kubernetes වෙනකොට මම මෙතන locally මට මේක පොඩ්ඩක් monitor කරගන්න idea එකක් ගන්න මම Kubernetes වලට advance එකට යන්න කලින් මම මෙතනදී මොකද මම EC2 instance එකත් එක්ක වැඩ කරන්නේ මට free TA එකේදී limitations තියෙනවා Kubernetes එක්ක වැඩ කරන්න EC2 instance එක ඇතුලේ ඒක නිසා මම මෙතනදී මේ පාවිච්චි කරේ මොකද්ද Minikube තමයි මම මෙතනදී පාවිච්චි කරේ Minikube පාවිච්චි කරලා තමයි මම මේක නිර්මාණය කරගත්තේ එතකොට මෙන්න මේ විදිහට අපිට Minikube එක අපිට containerize කරලා අපිට හදා ගන්න හැකියාව තියෙනවා ඒක මගේ setup එකේ තියෙනවා ඒ ටික ඔක්කොම ඒ ටිකත් ඔයාලට මම කියලා දෙන්නම් කොහොමද අපි ඒක setup කරගන්නේ කියලා. එතකොට මේකෙන් දැනටමත් තියෙනවා Kubernetes වලට අදාළ deployment YAML හා service.yaml කියලා. එතකොට මේ දෙකට අදාළව තමයි මේකේ දැන් අපි cube එක හදාගෙන තියෙන්නේ. Minikube මේක Docker එකේ තමයි අපි හදාගෙන තියෙන්නේ. ඒ image එක build කරගෙන containerize කරලා මම මෙතන use කරනවා. එතකොට ඒක හරහා අපිට පුළුවන් Minikube dashboard එකට access කරන්න. එතකොට ඒක open කරගන්නේ අපි PowerShell මේක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. මම Kubernetes ඉගෙන ගත්ත නිසා ඒක ගැන පොඩි idea එකක් ගන්න ඕන නිසා කරපු දෙයක්. එතකොට මේ project එකේ අපිට ඒ ටික balance වෙන විදිහ එතකොට usage එක ඒ වගේ දේවල් monitor කරගෙන ඉන්න තමයි Kubernetes අපි පාවිච්චි කරන්නේ. එතකොට අපේ cluster එක expand කරනකොට ඒ වගේ දේවල් වලට එතකොට මේකේ අදාළ services තියෙනවා, ingress තියෙනවා, ingress වගේ services ඊට පස්සේ තව ගොඩාක් services තියෙනවා Kubernetes වල. ඒ වගේ දේවල් අපේ project එක ඇතුළේ use කරගෙන මේ system administration පැත්තේ වැඩ කොහොමද කරගන්නේ කියලා එකකින් idea එකක් ගන්නවා. එතකොට මෙතනදී අපිට පුළුවන් දැන් අපි Minikube එක දාලා තියෙන නිසා Minikube start කියලා මේක අපිට දෙන්න පුළුවන් මුලින්ම command එකක්. ඊට පස්සේ පොඩි වෙලාවකින් මෙන්න මේ වගේ මේ Minikube එක දැන් updating වෙනවා මේක. ඊට පස්සේ පොඩි වෙලාවක් යනවා අපිට මේක මෙතනට access එක එන්න. ඒක වෙනකම් මම මෙතන පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒතුළු Minikube කියන්නේ ඇත්තටම Kubernetes වල locally අපිට මේක use කරන්න පුළුවන් version එකක්. version එකක් නෙවෙයි මේක locally පාවිච්චි. ඒකට මේකේ single cluster එකක් ඇතුලේ අපිට containers එකක් කීපයක් පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. මම මෙතනදී ඇත්තටම containers දෙකක් use කරලා තියෙනවා Docker එකකට. ඒකට හේතුව තමයි මගේ site එකේ front end එක back end එක කියන දෙකට මම separate Docker files හදලා තියෙනවා. ඒක ඔයාලට දැන් මෙතනින් බලා ගන්න පුළුවන්. මේක තමයි මගේ front end එකේ තියෙන Docker file එක. එතකොට මේ Docker file එක ඇතුලේ මම ඔක්කොම initialize කරලා තියෙනවා. මම මෙතන Node Alpine කියන මේ lightweight version එකක් use කරන්න. ඊට පස්සේ මෙතන working directory ඊට පස්සේ කොහොමද මේක setup වෙන්නේ? npm install වෙනවා. ඊට පස්සේ ඒ ටික setup වෙනවා. API endpoint නම් කරලා තියෙනවා. build එක වෙනවා. ඒ දේවල් ඔක්කොම මම front end Docker file එකේ initialize කරලා දෙනවා. මේක තමයි එතකොට මගේ front end Docker file එක. මේක තමයි මගේ back end එකේ Docker file එක. එතකොට ඒක මෙන්න මේ විදිහට setup කරලා unicorn මම කිව්වා. ඒ ටිකත් මම පැහැදිලි කරලා දුන්නා. මේ විදිහට setup කරලා තියෙන Docker file දෙක. ඒකට අදාළව Docker image දෙකක් නිතරම මම මේ දැන් CI/CD pipeline එක ගැන කිව්වට පස්සේ ඔයාලට ඒ දේ පැහැදිලි වෙයි. දැන් දැනට idea එක තියාගන්න මම back end එක හා front end එක වෙන වෙනම pods දෙකක. ඒ කියන්නේ Kubernetes වල pods වල තමයි මම මේක run කරන්නේ. එතකොට එක cluster එකේ pods දෙකක තමයි මම මේ දෙක මේවා කරලා තියෙන්නේ. දැන් මම ඔයාලට පෙන්නන්නම්. දැන් මෙතන මම Kubernetes එක හරි. ඊට පස්සේ මට පුළුවන් මෙතන Minikube එකේ dashboard එකට යන්න. එතකොට ඒක ගැන පොඩි idea එකක් ගමු. මෙහෙම එකක් තියෙනවා. එතකොට ඒකෙන් මේ දේවල් කරන්න පුළුවන් කියලා idea එකක් ගමු. මමත් ලොකුවටම මේ Kubernetes කියන system එක ගැන ලොකුවටම දන්නේ නැහැ. අපි බලමු මේක කොහොමද වැඩ වෙන්නේ කියලා. එතකොට අපිට පුළුවන් මෙන්න මේ විදිහට ගිහිල්ලා Minikube dashboard ගෙවුවට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට මේක open කරගන්න හැකියාව තියෙනවා. එතකොට මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලගේ system එකට අදාළ එන්නේ තියෙන මේ crop API එක ඊට පස්සේ front end එක එන්නේ විදිහට මෙන්න මේ images ටික build වෙලා තියෙනවා. එතකොට ඒ ටික මේ Kubernetes dashboard එකේ ඔයාලට මේ running මේ instance with run වෙන විදිහ pods කියන running tree එතකොට ඒ වගේ දේවල් ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට replicas කොහොමද හැදිලා තියෙන්නේ? එතකොට ඒ වගේ දේවල් ගොන idea එකක් මේක ගන්න පුළුවන්. එතකොට Kubernetes කියන්නේ ගොඩක් advanced දෙයක්. එතකොට ඒක ගැන මම ලොකුවට මෙතන කතා කරන්න යන්නේ නැහැ. මෙතනදී මම මේක locally මට monitor කරගන්න idea එකක් ගන්න තමයි මම මෙතනදී Minikube පාවිච්චි කරලා Kubernetes වල පොඩි idea එකක් ගන්න තමයි මම මේක මෙතනදී use කරේ. එතකොට ඒක තමයි Kubernetes වල කතාව. එතකොට දැන් Docker පැත්තට ගියාට පස්සේ මම කිව්වා මෙතනදී නිතරම මගේ Docker image එක update වෙනවා කියලා. එතකොට කොහෙටද මේ Docker image එක යන්නේ? ඒක යන්නේ මගේ Docker hub එකට. එතකොට Docker hub එකට තමයි update එක යන්නේ. එතකොට අපි බලමු Docker hub එකට ගිහිල්ලා එතන කොහොමද මේක වෙලා තියෙන්නේ කියලා. එතකොට මම හැම නිතරම මේක ඒ කියන්නේ මොකක් හරි update එකක් මගේ local code එකේ කරාට පස්සේ ඒක මම commit කරනකොට මේක automation pipeline එකක් මම set up කරලා තියෙනවා. දැන් ඒක ටිකත් අපි බලමු. ඊට කලින් මම මෙතන පැහැදිලි කරලා ඉන්නම්. එතකොට දැන් මේ Docker file දෙක ගැන මම කිව්වා. ඊට පස්සේ මේ Docker Compass YAML එකට යන්න කලින් අපි බලමු. මෙතන මම හරි ඉස්සෙල්ලාම බලමු අපි Docker Compass YAML එකට. එතකොට මෙතනදී අපි හදලා තියෙනවා මේ Docker Compass YAML කියලා කියන්නේ මම දැන් මේක end to end pipeline එක ගහලා මේ CI/CD පාවිච්චි කරලා මම මෙතන automation එක කරලා තියෙනවානේ. එතකොට මෙතන automation එක කරද්දී අනිවාර්යයෙන්ම දැන් මම මේ දෙක කතා කරා. එතකොට ඒ ටික හරි virtual private cloud එක තමයි මේ ටික වැඩ කරන්නේ. ඒක හරි. ඊට පස්සේ CI/CD pipeline එකට ගියාට පස්සේ දැන් Minikube ගැනත් කතා කරා. ඊට පස්සේ දැන් මෙතන automation pipeline එකට ගියාම දැන් මෙතන අපි automate වෙනකොට අපි EC2 instance එකත් එක්ක තමයි මේ වැඩ කරන්නේ. එතකොට අපි දන්නවා EC2 instance එකත් එක්ක මෙතන වැඩ කරද්දී
අපි මෙතන දැන් මේක පයිප්ලයින් එක ඔටෝමේෂන් වෙන්න අවශ්‍ය නම් අපි මේකේ දේවල් ටික සකස් කරලා තියන්න ඕනේ. එතකොට ඒකට අදාළ ඔක්කොම අපි ඇක්සස් දීලා ඒ ටික සෙට් කරන්න අවශ්‍ය වෙනවා. එතකොට මෙතනදී ඔයාලට පේනවා Docker මේ Compass YAML එක ඇතුලේ මම ඔක්කොම ටික ඉනිෂියලයිස් කරලා තියෙනවා. එතකොට මේකේ back end එක ඊට පස්සේ front end එක ඒ වගේම තමයි Nginx proxy එක ඒ දේවල් ඔක්කොම මෙතන ඉනිෂියලයිස් කරලා ports ඉනිෂියලයිස් කරලා ඒ දේවල් ඔක්කොම setup කරලා දෙනවා. ඊට පස්සේ වැදගත්ම දේ තමයි මෙතනදී මගේ සයිට් එක මුලින්ම තිබුණේ HTTP වල අපි දන්න HTTP කියන්නේ secure නෑ. එතකොට අනිත් කට්ටියත් ඒක share කරද්දී අපිට HTTP එකක් පාවිච්චි කරොත් එහෙම එතනදී ඒක secure නැති විදිහට තමයි navigate වෙන්නේ. ඒක නිසා අපි මෙතනදී HTTPS කියන protocol එකට යන්න ඕන නිසා මම මෙතනදී මේ පාවිච්චි කරලා තියෙනවා මෙන්න මෙතන. ඔයාලට පේනවා ඇති Acme Companion කියන එක පාවිච්චි කරලා තියෙනවා SSL certification ගන්න Nginx proxy එක්ක වැඩ කරන ගමන්. එතකොට Nginx proxy එක ගැන කතා කරොත් අපි දෙන්නා මේක reverse proxy එකක්. එතකොට මෙතනදී අර මේ handle කරන්න තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ අපි පාවිච්චි කරන Acme Companion එක හරහා අපිට SSL certification එක අරන් දීමට තමයි මම මෙතන මේක use කරලා තියෙන්නේ. එතකොට මේ දේවල් ටිකත් මෙතනදී මතක තියාගන්න ඔයාලට පුළුවන්. ඒක දැකන හොඳ idea එකක් ගමු. ඊට පස්සේ දැන් මම කතා කරන්නම් දැන් ඒ ටික එතකොට හරි අපේ Docker ගැන මම දැන් කිව්වා. දැන් Docker setup එක ගැන තමයි එතන මම පැහැදිලි කරේ Docker image දෙක ගැන. ඊට පස්සේ Docker hub එකට මම ගියාට පස්සේ දැන් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට මේ දෙක අප්ඩේට් වෙනවා. එතකොට මේ දෙක අපි අර CI/CD pipeline එක automate වෙනවත් එක්ක මේ දෙක අප්ඩේට් වීමක් සිද්ධ වෙනවා නිතරම. එතකොට මේක මම දැනටමත් ඔයාලට public කරලා තියෙනවා. ඔයාලට මේ දෙක share කරන්නම් මම. එතකොට මේවා links ටික share කරාම ඔයාලට පුළුවන් මේ ටික download කරලා use කරගන්න හැකියාව තියෙනවා. හරිද? එතකොට මේ තමයි අපේ තියෙන front end එක. ඊට පස්සේ මේ විදිහට අපිට දැන් මේකේ build එක බලා ගන්න හැකියාව තියෙනවා. එතකොට මේක තමයි මේ Docker hub එකේ ඇතුලේ තමයි මම මේ build image එක build වෙන්නේ. මේ ඔක්කොම දැන් automate වෙලා තියෙන විදිහ ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. දැන් අපි බලමු කොහොමද මේකේ CI/CD pipeline එක වැඩ කරන්නේ කියලා. හරි. දැන් අපි බලමු කලින් කිව්වා වගේ අපි CI/CD pipeline එකට කොහොමද මෙතන setup කරලා තියෙන්නේ. අපි දන්නවා CI/CD වලට අපිට පාවිච්චි කරන්න පුළුවන් ලේසිම දෙයක් තමයි මෙතන GitHub එක වැඩ කරද්දී GitHub Actions කියලා කියන්නේ. එතකොට මෙතනදී මම GitHub Actions පාවිච්චි කරලා තමයි මෙන්න මෙතනදී මේ CI/CD pipeline එක මම මෙතන automate කරලා තියෙන්නේ. ඒතකොට ඔයාලට පේනවා මෙතන errors ඇවිල්ලා ඒ ටික debug කරගෙන තමයි මම මෙතන ඔක්කොම අන්තිමට setup කරගෙන තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ අන්තිම setup එක දක්වා මේ විදිහට ගිහිල්ලා තියෙනවා. එතකොට මේ actions add කරද්දී ප්‍රධානම දෙයක් තමයි අපි මෙතනදී GitHub actions add කරද්දී එතනදී ප්‍රධානම දේ තමයි අපි මෙතනදී variables add කරන්නේ. එතකොට secret and variable වලට ගිහිල්ලා settings වලට ගිහිල්ලා මුලින්ම repository එකේ පස්සේ secrets and variables වලට ගිහිල්ලා එතන action වලට ගියාම ඔයාලට මෙන්න මේ page එකට එන්න හැකියාව තියෙනවා. එතකොට දැන් අපි මෙතනදී දැන් CI/CD pipeline එක setup කරන්න යද්දී අපි ලියන්න ඕනේ එක ෆයිල් එකක්. දැන් අපේ project root එක මේ විදිහට දෙද්දී root එක අපි හදනවා .github කියලා ෆයිල් එකක්. ඊට පස්සේ ඒකේ workflow කියලා ෆයිල් එකක් හදලා ඒකේ ඇතුලේ තමයි අපි හදන්නේ මෙන්න මේ කියන deploy.yaml කියන ෆයිල් එක අපි මෙතනදී setup කරන්නේ. එතකොට අපි Kubernetes වලට අදාළව මෙන්න මෙතන මේ deploy.yaml එකක් හැදුවා මේ Kubernetes වලට අදාළව build එක යන්න. ඊට පස්සේ Docker වලට අදාළව යන්න අපි Docker ෆයිල් දෙකක් back end එකටයි front end එකට ඇලිලා තියෙනවා. ඊට පස්සේ දැන් අපේ මේ full system එක දැන් අපි කරන්න යන්නේ මොකද්ද? අපි EC2 instance එක තියෙනවානේ. දැන් අපි සම්පූර්ණ වැඩ කරන්න යන්නේ EC2 instance එකත් එක්ක. එතකොට මගේ local code එකේ වෙනසක් මොකක් හරි ඔයාලා හිතන interface එකේ වෙනසක් හරි මොකක් හරි කරාම ඒ වෙනස අපිට බෑ දැන් local code එකේ වෙනසක් කරාම අපි git එකට push කරලා ඉවරලා ඒක අපි EC2 instance එකේ වෙනම push කරලා ඊට පස්සේ අපි Nginx proxy ඒවා ඔක්කොම set කරලා අපිට මේක manually කරන්න බෑනේ. මේක මග හරවා ගන්න අපිට පුළුවන් මේක ඔක්කොම දැන් අපි එක වෙනසක් කරා මේ අප්ඩේට් එක සම්පූර්ණ වෙන්න අපිට පුළුවන්කම තියෙනවා මෙතනදී CI/CD pipeline එකක් use කරන්න. ඒක තමයි දැන් මම මෙතනදී ඔයාලට පැහැදිලි කරන්න යන්නේ. ඔයාලට මේ image එක බලුවම අපි මෙතනදී CI/CD pipeline එකේ හරිය තමයි දැන් ඉන්නේ. ඒකට මේ ටික ඔක්කොම දැන් කතා කරා. දැන් බලමු අපි CI/CD pipeline එක මෙතන කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට CI/CD pipeline එකට ගියාට පස්සේ අපි දන්න continuous integration and continuous deploy කියන කාරණේනේ මෙතනදී වෙන්නේ. ඒතකොට GitHub actions අපි මෙතනදී use කරන්නේ. ඒතකොට GitHub action වලදී මෙතන අපි වැදගත්ම දේ තමයි අපි මෙතන GitHub workflows වල ඊට පස්සේ deployment.yaml කියන ෆයිල් එක හරහා තමයි මේක අපි configure කරන්නේ කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. එතකොට මෙතනදී ඔයාලට පේනවා මෙන්න මෙතන build එක වෙන විදිය ඊට පස්සේ කොහොමද මේක login interface යන්නේ ඊට පස්සේ secrets ටික මෙන්න මේ විදිහට add කරලා තියෙනවා. එතකොට මෙන්න මෙතන secrets තියෙනවා. secrets .hub username .hub token එක. එතකොට .hub එකේ මේක build එක වෙන්න අපිට username එක token එකක් දෙන්න ඕන. මොකද access කරන්න authenticate අවශ්‍යයි. ඊට පස්සේ ඊට අමතරව ගත්තට පස්සේ EC2 instance එකත් එක්ක වැඩ කරද්දී EC2 instance එකට දැන් අපි මේවා දුන්නාට පස්සේ මේවා දැන් Docker hub එකේ ගිහිල්ලා post වෙන්නත් ඕනේ. image build වෙලා ඒ ටික upload වෙන්නත් ඕනේ. code එකේ GitHub එකේ ඔක්කොම ටික හරියන්නත් ඕනේ. front end back end ඔක්කොම වැඩ කරන්න නම් අපි මෙතනදී terminal access එක මෙතන EC2 වලට දීලා තියෙනවා. ඒවා ඔක්කොම setup කරන්නේ මෙන්න මේ කියන
YAML ෆයිල් එක හරහා තමයි මේ deploy.yaml ෆයිල් එක. ඒකට .github workflows වල තමයි මෙන්න මේ ෆයිල් එක තියෙන්නේ. ඔයාලට මම කෝඩ් එක දුන්නාට පස්සේ මේ ටික ඔක්කොම හොයාගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ මේක ඇතුලේ මේ ටික setup කරගන්න පුළුවන්. ඒකේ Python version ඔක්කොම ටික initialize කරලා තියෙනවා setup එක. මේක ඇතුළට ගියාම දැන් මම පෙන්නවා වගේ අර settings වලට ගිහිල්ලා secrets and variables වල ගිහලා action වලට ගියාට පස්සේ මේ ටික access කරන්න පුළුවන්. මේක ඔයාලට අදාළව ඔයාලා දැන් ඔයාලා මගේ ෆයිල් ටික අරන් කරනවා නම් ඔයාලා මෙතනට අදාළ ඔයාලගේ Docker Hub එකේ token ඊට පස්සේ EC2 instance වල tokens ඊට පස්සේ username SS key පෙයා ඒ ඔක්කොම add කරගන්න අවශ්‍ය වෙනවා. ඒතකොට ඒ ටික මෙන්න මෙතනට GitHub new repository එකට ගිහිලා secret name එක ඊට පස්සේ අපිට value එක add කරගන්න මේ ටික add කරගන්න පුළුවන්. ඒතකොට මේ ටික add කරගත්තට පස්සේ දැන් අපි full authentication system එක හදලා තියෙන්නේ. එතකොට ඒක වැඩ කරන විදිහ ගැන අපි YAML ෆයිල් එක හරහා අපි දීලා තියෙන system එකට ඊට පස්සේ අපි මොකක් හරි වෙනසක් කෝඩ් එක ඇතුලේ කරාම අපිට පුළුවන්කම තියෙනවා මේ වෙනස මෙන්න මේ full system එකටම යන විදිහට workflow එක හදලා දෙන්න. එතකොට දැන් මම example එකක නිකන් පොඩි වෙනස්කමක් කරන්නම්. මම මෙතන දෙන්නම්. මම මෙතන නිකමට මේ විදිහේ නමේ පොඩි වෙනසක් කරා කියන්නකෝ. හරි ඊට පස්සේ මම ඔන්න save කරනවා. save කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන දැන් ආවා change එකක් වුණා කියලා. හරි මම ඊට පස්සේ මෙතනින් දෙන්නම් fix 3 මොකක් හරි fix 2 මොකක් හරි එකක් දෙන්නම්. ඊට පස්සේ මම commit කරලා මේක මොකද ගන්නවා sync කරනවා. එතකොට මෙතනදී අනිත් එක තමයි මතක තියාගන්න මේ sync එකක් කරද්දී අපි කෙලින්ම main branch කරන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම default වෙන branch එකක් පාවිච්චි කරනවා. නමුත් මම මෙතන කරේ මෙතන කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොහොමත් මේක මම මෙතන වෙනස ලොකු වෙනසක් කරේ නැති නිසා. මේ නිකන් පොඩි අකුරක් නේ වෙනස් කරේ. එතකොට මම දැන් GitHub එකට ගිහිල්ලා මම ඔයාලට පෙන්නන්නම්. මගේ මෙන්න මේ විදිහට මම යන්නම් මගේ repository එකට. දැන් ඔයාලට පේනවා මෙන්න මෙතනින් මෙන්න මේ විදිහට මේ දැන් ඔන්න CI/CD pipeline එක වැඩ කරන තත්ත්වයට ඇවිත් මේ කියන්නේ අර commit එකක් කරනකොටම මේක මේ වැඩේ වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය විදිහට setup එක වෙනවා. එතකොට මෙතන ඔයාලට පේනවා job එක setup කරගන්නවා. ඊට පස්සේ මේ ටික මේකේ පේනවා මේ current version එක. ඊට පස්සේ මෙන්න මේ විදිහට setup කරගන්නවා. ඊට පස්සේ setup Python install backend dependencies. ඊට පස්සේ මේ ටික setup කරගෙන යනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේක මේ දැන් අපි වෙනස කරපු දේත් එක්ක දැන් මෙන්න මේ විදිහට දැන් build and deploy එකේ තියෙනවා. ඊට පස්සේ push backend image එක push වෙනවා. build and push backend image ඊට පස්සේ මේ setup එක වෙන ගමන් තමයි තියෙන්නේ. ඒ setup එක මෙන්න මේ all process එක වෙනවා මෙතනදී. මේ process එක ඉවරුනාට පස්සේ අපේ අර code එකේ කරපු change එක අපේ මුළු system එකටම ඒ කියන්නේ සම්පූර්ණම අපේ system එකම. ඒ කියන්නේ දැන් අපේ මේ තියෙන UI එක වෙන්න පුළුවන්. UI එකත් update වෙනවා. ඊට පස්සේ අපේ EC2 instance එකත් update වෙනවා මේ දේවල් එක්ක. ඊට පස්සේ අපේ Docker Hub එකට ගියාට පස්සේ Docker Hub එකේ image එකක් දැන් මෙතන මේකත් update වෙනවා. ඊට පස්සේ Kubernetes වලට ගියාට පස්සේ මෙන්න මේක Kubernetes වල එක update වෙන්නේ නැහැ. මොකද locally එකේ තියෙන දැනට. ඒක නිසා ඒක ගැන අපි හිතන්න ඕනේ නැහැ දැම්ම. මේක මම check කරන්න ඉගෙන ගන්න තමයි මේක පොඩ්ඩක් බැලුවේ. ඒකට මේ දේවල් ටික අර දේවල් ටික ඔක්කොම අපිට මේ විදිහට CI/CD pipeline එක හරහා මේ විදිහට automate කරගන්න අපිට හැකියාව තියෙනවා. එතකොට මේ පොඩි වෙනසක් කරාම ඒ දේවල් ටික අපිට ලේසියෙන්ම මේ CI/CD pipeline එක හරහා automate කරගන්න පුළුවන්. ඒතකොට ඒ හරහා තමයි අපි මේ දේවල් ටික සිද්ධ කරගන්නේ. එතකොට දැන් මම මෙතනදි කතා කරපු දේවල් එක්ක ඔයාලට ගොඩක් පැහැදිලි වෙන්න ඇති. CSV ෆයිල් එකක් එක්ක වැඩ කරලා මේ විදිහට වැඩ කරගෙන ගිහිල්ලා ඊට පස්සේ GitHub actions ටිකක් දැන් ගැන කතා කරා. ඒ ටික setup කරලා අපි මේක දැන් AWS එකේ cloud එකේ තමයි වැඩ කරන්නේ. එතකොට ඒකට අදාළව Docker file දෙකක් තියෙනවා. front end එකට Docker file එකයි, back end එකට Docker file එකයි. ඊට පස්සේ මේ full setup එකේ front end එකට ගියාට පස්සේ Nginx අපි පාවිච්චි කරනවා. අපි දන්නවා Nginx පාවිච්චි කරන්නේ මෙතන අපි reverse proxy එකක් විදිහට. මොකද මේකෙදී අපි අනිවාර්යයෙන්ම ගොඩාක් ලොකු load එකක් එනවා. එතකොට එතනදී අපි මේක balance කරගන්න Nginx පාවිච්චි කරගන්නවා. ඊට පස්සේ React තමයි අපි මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ. back end එකට ගියාට පස්සේ fast API පාවිච්චි කරනවා අපි. එතකොට අපි දන්නවා fast API කියලා කියන්නේ asynchronous gateway එකක්. එතකොට ඒකට අදාළ load එක balance කරගන්න අපිට server එකක් අවශ්‍ය වෙනවා. ඒ load balancing power එක ගන්න අවශ්‍ය නිසා අපි Unicon කියන server එක අපි මෙතනදී පාවිච්චි කරනවා. එතකොට ඒක තමයි එතන සඳහන් කරලා තියෙන්නේ. එතකොට image දෙක build වෙනවා වෙන වෙනම අර දෙක. ඊට පස්සේ Minikube පාවිච්චි කරලා තියෙන අපි මෙතන locally ඒ කියන්නේ මෙතන Kubernetes වල concept එක අපිට locally experience කරන්න පුළුවන්. Minikube පාවිච්චි කරලා single cluster එකක් ඇතුලේ අපිට කීපයක් containers පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් pods පාවිච්චි කරන්න පුළුවන්. ඒ විදිහට මෙන්න මේ කියන full setup එක මෙන්න මේ විදිහට. එතකොට මේ GitHub එක හරහා සිද්ධ වෙනවා. අපේ දැන් මේ run වෙලාද කියලා බලමු පොඩ්ඩක්. තාම මම හිතන run වෙලා ඉවරයි. හරි. මෙතන දැන් ඔයාලට පේනවා මේක run වෙලා ඉවරනාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලා අන්තිමට ගිහිල්ලා පෙන්නනවා. මෙතන පෙන්නනවා successful executed command to all host. ඒක ඔක්කොම host එකට run කරලා තියෙනවා මේක. අන්තිමට post checkout එක Python කොම කරලා ඉවරලා අන්තිමටම update එක වෙලා තියෙනවා. දැන් අපි මේක refresh පාරක් දාලා බලමු. මේක ඇත්තට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. හරි. එතකොට ගත්තට පස්සේ මෙන්න මෙතන push වෙලා තියෙනවා මොකද්ද 2 minutes. එතකොට
ලේටස්ම ඉමේජ් එක. ඒ කියන්නේ මගේ මේ ෆයිල් වලට අදාළ ලේටස්ම ඉමේජ් එක මෙන්න මේ ෆ්‍රොන්ට් එන්ඩ් ඉමේජ් එක මෙතන අප්ඩේට් වෙලා තියෙනවා. ඒකට අපිට ෆ්‍රොන්ට් එන්ඩ් එක වගේ විතරක් නෙමෙයි බෑක් එන්ඩ් ඉමේජ් දෙකම මේ මෙතන අප්ඩේට් වීමක් වෙනවා. 2 minutes 2 minutes කියලා ඔයාලට පේනවා. කලින් මේක තිබ්බේ 1 day විදියට. එතකොට මේ දෙකත් දැන් මෙතන අප්ඩේට් වෙලා තියෙනවා. ඒ වගේම අපේ UI එකට තේ enhance එක ඇඩ් වෙනවා මෙතනදී. අපි රිෆ්‍රෙෂ් කරලා බලමු. ඒක රිෆ්‍රෙෂ් කරාට පස්සේ මේ වගේ පොඩි ඉෂුස් ඒ කියන්නේ ඉෂු එක එන්නේ මෙතන අර අපි ඔක්කොම ෆ්‍රී ටියර්ස් නේ පාවිච්චි කරන්නේ. ඒකට මේ වගේ එක්ස්පීරියන්ස් වෙනවා සමහර වෙලාවට. අපි මේක පොඩ්ඩක් රිෆ්‍රෙෂ් කරලා ගමු. මම ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇඩ් කරන්නම්. අපි මේක කීපතාව රිෆ්‍රෙෂ් කරන්න අවශ්‍ය වෙනවා. මොකද මෙතන මේ වගේ පොඩි ඉෂු එකක් එන්න පුළුවන්. නමුත් මේක අනිවාර්යයෙන්ම වැඩ කරනවා. හරිද? අපි බලමු දැන් මේක ඉන්ටර්ෆේස් එක ආවට පස්සේ මේක පොඩි වෙලාවක් යනවා. right. එතකොට අතන පොඩි ඉෂුස් ටිකක් ආවා. එතන ලොකු ප්‍රශ්නයක් වුණා. ඇත්තටම මේ දැන් මම කලින් මේක හොස්ට් කරලා තිබ්බේ. මම කලින් මේක පාවිච්චි කරේ. ඊට පස්සේ මම ලොකු try එකක් දුන්නා ඒක fix කරගන්න. ඒ වුණාට එතන මේ ලොකු ප්‍රශ්නයක් ආවා. මොකද දන්නවද? මම මෙතන ඔක්කොම free නේ පාවිච්චි කරලා තියෙන්නේ. ඒ free පාවිච්චි කරපු හේතුවයි එතකොට මේකේ අර DNS propagation එක හරියටම සිද්ධ වෙන්නේ නැහැ. කියන්නේ free TA එකේ. එතකොට මොකද මම DNS ඒවා add කරාට ඒවා හරියට add වෙන්නේ නැහැ. මොකද මම free එකක් පාවිච්චි කරේ. ඒ කියන්නේ මම පාවිච්චි කරපු domain එක free එකක්. ඊට පස්සේ එතන issue එකක් ආවා. ඊට පස්සේ දැන් මම SSL certification එක ගන්න use කරපු method එකේ issue එකක් එන්න පටන් ගත්තා. මේ කියන්නේ එක time frame එක මේ කියන්නේ time set එක ගන්න පුළුවන් SSL certification 5යි. එතකොට මම මේ testing එකේදී මගේ ඒකත් ඉවරනවා. ඊට පස්සේ දැන් එතන issue එක ආවා. ඊට පස්සේ මම කරේ ඒ මේ DNS එක අයින් කරලා මොකද මට මෙතන දැන් සල්ලි දීලා මේ domain එකක් buy කරන එක ඇත්තටම කොට නැහැ. මොකද මේක මම ඉගෙන ගන්න කරන දැන්. එතකොට මම මෙතනදි කරේ අවුලක් නැහැ. මම දන්නා කොහොමද ඒ robot එක කරලා ඒක setup කරගන්න තියෙන්නේ. ඒ ටිකත් මම ඉගෙන ගත්තා. මොකද testing වලදී ඉගෙන ගත්තා. ඉතින් මම කරේ ඊට පස්සේ මේක fix කරගන්න ඕන නිසා මෙතන ලේසියෙන්ම කරපු දේ තමයි මේ මෙතන ගිහිල්ලා මගේ මේ මම app.js එකට ගිහිල්ලා වෙන්නන්න. එතන තමයි අප්ඩේට් එක කරේ. එතකොට index.js app.js එකේ මම කරේ මෙතන මෙන්න මෙතන මම ආයිමත් මේ අපේ public IP address එක use කරලා එතන ඒ request API එක set කරා මෙන්න මේ විදිහට URL එක. ඊට පස්සේ මේක fix වෙනවා කොහොමද? ඒ issues ටික හරියනවා. ඒකට අදාළව මම මේ console YAML එකත් එක නැවතත් ආයෙ rewrite කරා. එතකොට ඒ ටිකෙන් අවුලක් වුණේ නැහැ. ඊට පස්සේ කොහොමද මම අදන්න set කරලා තියෙන්නේ මගේ මොකද්ද instance එක ඇතුලේ ඒ security group එකේ මම ඒ ටික add කරලා තියෙන දැනටමත්. ඒක නිසා එතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? ඒ ටික ඔක්කොම හරි. එතකොට ඒක නිසා දැන් මේක කලින් වගේම අපේ app එක වැඩ කරන මම ignore mode එකෙන් තමයි on කරේ. මම ඒක පෙන්නන්නම් ඔයාලට මෙතන තියෙන්නේ මේ තියෙන්නේ. හරිද? මේක තමයි එතකොට අපේ platform එක. එතකොට මේකෙන් recommendation එකක් ගත්තම මෙන්න මේ විදිහට අපිට update එක දෙනවා. එතකොට මෙතනින් ගියාම ඔයාලට පේනවා මෙතන console network එකට ගිහිල්ලා අපිට check කරගන්න පුළුවන් මෙතන මේ කොහොමද වෙන්නේ කියලා. මම එතනින් තමයි check කර ගිහිල්ලා මේක හොයාගත්තේ මොකක්ද අවුල කියලා. දැන් prediction එක error ගන්නවා. එතන පෙන්නනවා මේ මෙතන තමයි අපේ request URL එක යන්නේ. එතකොට මේ විදිහට තමයි අපි මෙතන තියෙන request URL එකෙන් තමයි අපි මෙතන මේක update කරලා තින්නේ අපේ app.js එක මෙන්න මේ URL එකට set කරලා තින්නේ. එතකොට මේ විදිහට තමයි මේක වැඩ කරන්නේ. හරිද? ඒක මතක තියාගන්න. එතකොට මේක හොයාගත්තේ කොහොමද කියලා හොත් එහෙම ඔයාලා දන්නවනේ මේ console log එකට යන්න. එතකොට ඔයගේ issue එකක් ආවොත් එහෙම අනිවාර්යෙන් අපි වැඩ කරන්න ඕනේ inspect ගියා. inspect ගිහලා console එකෙන් තමයි අපි ගොඩක් දේවල් හොයාගන්නේ. එතකොට මෙතන issues තියෙනවා පෙන්නනවා. ඊට පස්සේ දැන් මම මෙතන අර අවුල හොයාගත්තේ මෙතන network වලට ගිහිල්ලා මෙතන මට fetch dash xhr කියලා තියෙන තැනට ගිහිල්ලා මම මෙතන refresh එකක් කරොත් නැත්නම් මේ recommended දුන්නොත් එහෙනම් මෙන්න මෙතන ඒ ටික ඔක්කොම දෙනවා. එතකොට මෙතනින් ගිහිල්ලා බලන්න පුළුවන් request URL එක මොකක්ද කියලා. ඒකට අදාළව දැන් මෙතන error එකක් ආවොත් එහෙම මම මෙතන අර්ථන වෙනස් කරොත් මෙතන error එකක් එනවා. මම දැන් ඒක වෙනස් කරන්න යන්නේ නැහැ. මොකද මේ ඔයාලට දැන් මෙතන පේනවාද මම අර කලින් වෙනස් කරේ DM කියලා ඒක මෙතනට ඇවිල්ලා තියෙනවා. මොකද අර කලින් ආවේ නැත්තේ අර SSL issues නිසා. ඒක මේ අපේ system එකේ කිසිම issue එකක් නෙවෙයි. මොකද paid DNS එකක් මේ domain එකක් කරන් අපි මේක කරොත් එහෙම අනිවාර්යයෙන්ම මේක setup වෙනවා ගන්නට. හරිද? ඒතර ඔයාලත් මේ කරද්දි ඉතින් මේ එහෙම ඕනේ නැහැ. මේ public IP address එක කරන් check කරලා බලන්න. එතකොට අපි end to end pipeline එක ගැන කතා කරොත් එහෙම ඒ ටික set එකම දැන් අපි කතා කරා. එතකොට අපි බලමු දැන් මගේ pipeline එක මම ඔයාලට පෙන්නන්නම්. එතකොට මේකනේ අපි දැන් කතා කරේ. එතකොට මේකේ දැන් අපි ගොඩක් දේවල් කතා කරා. එතකොට CSV file එකේ ඉඳලා pandas මේ set එකම කතා කරලා GitHub actions ගැන කතා කරා. ඊට පස්සේ ඒ ටික කතා කරා. මම ඔයාලට පෙන්නවා මෙතනදී කොහොමද Docker Hub එකේ මේක අප්ඩේට් එක වෙන්නේ කියලා. ඒකත් මම ඔයාලට පෙන්නවා දැන්. එතකොට මෙතන මම පෙන්නවා මම හිතන්නේ Docker Hub එකේ මෙතන අප්ඩේට් වෙන එක පෙන්නවා. ඒ ටික හරියටම අප්ඩේට් වෙනවා කියලා. ඊට පස්සේ දැන් මම latest විදියට කරපු නිසා මම හිතන්නේ අප්ඩේට් එක 26 minute වල කලින් තමයි කරලා තියෙන්නේ. එතකොට ඒ වගේ පෙන්නනවා. හරිද? එතකොට මෙතනින් Kubernetes වල access එක ඊට පස්සේ මම මේ කලින් පාවිච්චි කරපු එක ඇත්තට මෙතන ප්‍රශ්න ඇති වුණා. ඒ නිසා මම ඒක දැන් use කරන්නේ නැහැ.
ඊට පස්සේ මෙන්න මේ සෙට් එක අපි මේ Kubernetes dashboard එකේ පොඩි mini cube dashboard එකේ මේ ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ওই ටික තමයි දැනට තියෙන්නේ අපේ මේ PDF එක ඇතුලේ මේක ගැන full විස්තරයක් තියෙනවා. මම මේක තව අප්ඩේට් කරනවා මට ආපු ප්‍රශ්නත් එක්ක. එතකොට ඒවා විසඳගත්ත විදිහ ගැන ලොකු කතන්දර තියෙනවා. එතකොට මෙතනදි ගත්තට පස්සේ මම මෙතන ඔයාලට මේක පෙන්නන්නම්. මේ තමයි අපේ අර ටර්මිනල් එක මේ EC2 instance එකේ ටර්මිනල් එක තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට මේකේ තමයි මේ ඔක්කොම ටික ඒ කියන්නේ අපි EC2 instance එකත් එක්ක වැඩ කරද්දි මේකේ තමයි ඔක්කොම ටික අපි මේ ප්‍රශ්න ටික අපිට මේවා ඩිබග් කරගන්න ඒ ඔක්කොම කරගන්න පුළුවන්. එතකොට දැන් ඔයාලට එක්සැම්පල් එක වෙන්න නම් මොකක් හරි ෆයිල් එකක් අපිට එඩිට් කරන්න අවශ්‍යයි නම් ඔයාලා හිතන්නකෝ දැන් ඔන්න CD front end එකට යනවා මම. front end එකට ගිහිල්ලා දැන් එතන අපිට ls කරන්න පුළුවන් දැන් තියෙන්නේ මොනවාද කියලා. එතකොට ls කරාට පස්සේ මෙන්න මේ වගේ ෆයිල්ස් ටිකක් පෙන්නනවා. දැන් ඔයාලා හිතන්න මට මෙතන edit tag මොකක් හරි කරන්න ඕනි කියලා. එතකොට එහෙම උනොත් මම on nginx.conf කියන එක edit කරන්න ඕන නම් අපි ගහන්නේ nano කියලා ගහුවා. ඊට පස්සේ nginx කියලා ගහුවා. ඊට පස්සේ conf. අර ෆයිල් එකේ නම තමයි අපි ගහන්නේ. ඒ ෆයිල් එකේ නම ගහලා ඒක check කරන්න පොඩ්ඩක්. හරියටම ඒක check කරලා enter කරාට පස්සේ ඔයාලා එන්නේ එතන තියෙන මේ view එකට. එතකොට මෙතන දැන් මේ ෆයිල් එකේ මොකුත් නැහැ මං හිතන්නේ. හරිද? එතකොට ඒක අවුලක් නේද? මම ඔයාලට මොනවා හරි තියෙන ෆයිල් එකක් පෙන්නන්නම්. එතකොට මේක අපිට control x එකෙන් අයින් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ මම අපි මෙතනට යමු. අපි බලමු මෙතන මට මතක විදිහට මෙතන මොනවා හරි තිබ්බා. මම හිතන්නේ අපේ හරියටම මේක මේ load කරලා නැහැ වගේ කියන්නේ. අර pull එක හරියට විලා නැද්ද දන්නේ නැහැ. අපි බලමු. මෙතන තියෙන ඇත්තම ෆයිල් එක. මම මේක ඇඩ් කරන්නේ නැහැ ඇත්තටම. මේ ෆයිල් එක අපි මේකට ඇඩ් කරන්නේ නැහැ. එතනට යද්දි ඒක අපි ඉග්නෝර් කරලා තමයි ඇඩ් කරන්න තියෙන්නේ. හරිද? ඒක අපි ඇඩ් කරන්නේ නැහැ එතන ඇත්තටම. හරිද? ඊට පස්සේ අපි බලමු නිකන් readme md එකක් නැත docker ෆයිල් එක view කරමුද අපි. එතකොට nano කියන command එකෙන් තමයි අපි ෆයිල් එකක් edit view එකට යන්නේ. එතකොට docker file කියලා ගහලා enter කරාට පස්සේ මෙන්න මේ වගේ view එකට එනවා. හරිද? මෙතනින් ගිහිල්ලා අපිට docker file එක මොකක් හරි change එකක් කරන්න පුළුවන් නම් ඒ ටික change කරලා save කරන්නේ අපි මේක අර control s ගහනවා. එහෙම save කරන්න බෑ මේ. මේක මොකද කරන්නේ? control o ගහනවා. control එක ගහුවට මෙහෙම window එකක් එනවා. ඊට පස්සේ අපිට තියෙන enter ගහන්න. enter ගහුවට පස්සේ save වෙනවා. ඒක නිකන් right වෙනවා. right කියන්නේ මෙතන මම පේනවා right out කරනවා. ඊට පස්සේ අපි control x ගහුවට පස්සේ එතනින් exit වෙනවා. ඊට පස්සේ මේකේ විදිහට අපිට වැඩ කරන්න කියලා දැන් අපිට මේකේ docker image වල ps ගහුවට පස්සේ present මේකේ කොහොමද වැඩ කරන්න විදිහ මේ අප් ඒ කියන්නේ ස්ටේටස් එක මේක දැන් හොඳින් run වෙන ගමන් තමයි තියෙන්නේ. ඒ වගේ දේවල් අපිට මෙතනදී බලා ගන්න බෑ. ඒක front end එක back end එක. ඒක මේ විදිහට මේක run වෙන ගමන් තමයි තියෙන්නේ. එතකොට මේ වගේ අපිට මේක පුළුවන්. එතකොට මේ මෙතන මේ pull එකක් කරලා තියෙන්නේ. මෙන්න මේ වගේ pull කරන්න push කරන්න. එතකොට දැන් අපි සමහර වෙලාවට මේකේ වැඩ කරද්දී ඔයාලා ඒ කියන්නේ මෙතන අපි එතන වැඩ කරද්දී දැන් සමහර වෙලාවට local එකේ update කරන්නත් වෙනවා. සමහර ලොකු code කියනවා නම් දැන් මෙතන terminal එකේ ගහගෙන ඉන්න එක අමාරුයි. ඒකට අපි local එකේ update එකක් කරොත් මෙතනිනුත් අපි push කරනවා. ඒ කියන්නේ අපි commit එකක් දෙනවා. ඒකට ඒ කියන්නේ අපි GitHub එකේ commit එකක් දෙනවා. එහෙම commit එකක් දුන්නාට පස්සේ GitHub එකේ commit එකක් දුන්නාට පස්සේ දැන් ඊට පස්සේ අපි ගිහිල්ලා කරන්නේ මේ අපේ CLI එකේ ඇතුළෙත් EC2 එකේ CLI එකේත් update කරනවා. ඒකට එහෙම වුණාම දැන් අතන overlap එකක් වෙන්න පුළුවන්. ඒකට ඒ overlap එකක් වුණා නම් හරියටම මේ කට්ටිය මේ EC2 instance එකට හැකියාව නැහැ මේක අඳුරගන්න. ඒකට ඒ වගේ වෙලාවට අපි hard reset එකක් දෙන්න අවශ්‍ය වෙනවා. ඒකට ඒක පුළුවන් අපිට command line එකට ගිහලා hard reset එකක් දීලා hard reset එකක් දීලා ඉවරලා මේක ආයිමත් pull කරලා ගන්න සම්පූර්ණයෙන්ම අතන තියෙන ෆයිල් එක. ඒ විදිහට කරලා තමයි මේක අපි issue එක ලියා ගන්න ඕනේ. එතකොට SSL certification ගැන හිතන්න එපා. මේ pipeline එක ගැන හිතන්න. අපි දැන් මේක end to end කතා කරන්නේ. එතකොට ඔයාලට idea එකක් ලැබෙනවා මේක කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට මම දැන් මේකේ සම්පූර්ණ summary එකක් ගැන කතා කරන්නම්. එතකොට මට ප්‍රශ්න ගැනත් මම පොඩ්ඩක් අවසානට කියන්නම්. එතකොට මුලින්ම අපි කරේ මොකද? CSV ෆයිල් එකක් කරන් ඒ ටික ඔක්කොම training base එක ගැන මම සම්පූර්ණ විස්තරයක් කරා. ඊට පස්සේ මේ serialization එක මතක තියාගන්න පොඩි point එකක්. ඊට පස්සේ GitHub actions ගැන කතා කරා. GitHub action එකේ අපි YAML ෆයිල් එක workflow වල තමයි YAML ෆයිල් එක හදන්නේ deployment YAML. එතකොට මේකෙන් තමයි මේ ඔක්කොම ඔය CI/CD pipeline එක දුවන්නේ. එතකොට මෙතනට අවශ්‍ය මේ authentications ටික දෙන්න ඕනේ. ඒ ටික මම ඔක්කොම පෙන්න ඔයාලට මෙතන settings වලට ගියා. settings වලට ගියාට පස්සේ මෙතන තියෙනවා secrets and variables actions. එතනින් මේ ටික ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඒ ටික හරි. ඊට පස්සේ දැන් අපි කතා කරා AWS එකේ configuration එක ගැන කතා කරා. එතකොට back end එක front end එක docker file දෙකක් ඔස්සේ ගිහිල්ලා අපි එතන මේ දෙකක් ඔස්සේ තමයි යන්නේ. එතකොට React පාවිච්චි කරලා තියෙන front end එකට back end එකේ තියෙන fast API පාවිච්චි කරලා අපි Unicon කියන server එක හරහා තමයි මේක run කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ දෙක අතර interaction එක හරියටම පාතගෙන Nginx පාවිච්චි කරලා තියෙනවා. ඒක හරහා තමයි අපිට ඇත්තට මේකේ තියෙන request API request වගේ දේවල් හොඳට balance කරලා හරියට මේ දෙක අතර connection එක API endpoint අතර තියෙන මේ request වලට එහෙම අදාළ result එහෙම ඔක්කොම pass කිරීම හරියටම සිද්ධ කරන්නේ model එකත් එක්ක එහෙම communicate කරන ගමන්.
ඒක මොකද මේ ෆාස්ට් API කියලා කියන්නේ asynchronous gateway එකක්. ඒකට ඒ වගේ gateway එක මේ control කරගන්න මේ Ubicon වගේ server එකක් අපිට අවශ්‍ය වෙනවා. ඒක තමයි අපි දැන් Ubicon පාවිච්චි කරලා තියෙන්නේ. මෙතන මේ ලොකු මේ විදිහට තමයි එන්නේ. ඊට අමතරව තව servers වර්ග තියෙනවා. ඒවා ගැනත් ඔයාලා හොයලා බලන්න. හරිද? ඊට පස්සේ Minikube ගැන පොඩ්ඩක් කතා කරා. එතනත් ඒ කියන්නේ මේක cluster එකක්. අපේ single cluster එකක් ඇතුලේ මේවා ඒ කියන්නේ ports නැත්තම් අපේ containers කිහිපයක් run කරන්න හැකියාව තියෙනවා. මෙතන මම containers දෙකක් run කරනවා. containers දෙකේ අපිට output දෙකක් විදිහට docker file එකේ දැන් අපි docker hub එකට ගියාට පස්සේ repository වල මේ update එක වෙන්නේ. එතකොට docker file දෙකක් හැදෙනවා. ඒකේ අලුත්ම latest image එක තියෙන. එතකොට ඔය කට්ටියට මේකත් ගන්න පුළුවන්. මම ඒ ටික ඔක්කොම link එක දාන්නම්. command ටිකත් එක්ක issues ටිකත් එක්ක ඔක්කොම දාන්නම්. එතකොට ඒ ටික තමයි මේකේ දැන් අපි කතා කරන්න තියෙන්නේ. එතකොට මම හිතනවා ඔක්කොම ටික cover වුණා කියලා. සම්පූර්ණ pipeline එක. ඒක ඔයාලටත් මේක අනිවාර්යෙන් try කරන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ විශේෂත්වය තමයි දැන් මම මේ pipeline එක හදලා තියෙනවා. මම මේක ඔයාලට දෙන්න. හරිද? එතකොට ඔයාලට පුළුවන් ඔයාලත් මේක ඉගෙන ගන්න. ඉගෙන කරලා බලන්න. එතකොට ඔයාලට පුළුවන් දැන් ඔයාලට හිතන්න ඔයාලගේ මොඩල් එකක් ට්‍රේන් කරන අලුත් මොඩල් එකක්. එතකොට ඒකට අදාළ ඔයාලා මොඩල් එක ට්‍රේන් කරා. ඒකට අදාළ UI එකක් මොකක් React වලින් ලේසියෙන් ගහගන්න පුළුවන්. React එකෙන් UI එකක් ගහගත්තා. ඊට පස්සේ ඉවලා මේ pipeline එක ඔයාලා ළඟ තියෙනවා. ඒ ටික සෙට් කරලා ඉවලා ඔයාලගේ authentication ටික දුන්නාට පස්සේ මේ pipeline එක වැඩ කරනවා. එතකොට ඔයාලගේ authentication ටික විතරයි මේකට අවශ්‍ය වෙන්නේ. ඒ විදිහට මේක setup කරගන්න පුළුවන්. හරිද? එතකොට ඒකට අදාළ ඔයාලට වැඩ කරගන්න උනත් මේක පාවිච්චි කරන්න පුළුවන් මේ pipeline එක ඔයාලා හදාගත්තට පස්සේ. ඒ කියන්නේ ඔයාලට අදාළ ඔයාලට ඕනි විදිහට මේ customize කරලා ඊට පස්සේ use කරන්න හැකියාව තියෙනවා. හරිද? ඒක තමයි එතකොට මේකේ විශේෂත්වය වෙන්නේ. එතකොට මේකෙන් අපි අර කතා කරපු ප්‍රශ්න ගොඩකට විසඳුම් දෙනවා. එතකොට පළවෙනි එක විදිහට දැන් අපි අර කිව්ව මේ කියන්නේ සමහර වෙලාවට data අලුත් වුණාම ඒව ටික අපිට වෙනස් කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒකෙදි අනාගතයේදී මේක අපිට පාවිච්චි කරන්න පහසු වෙනවා. ඊට පස්සේ දැන් අපි හිතුවොත් එහෙම අපි කීප දෙනෙක් විදිහට ඩෙවලොප් කරන එකම කන්ටේනර් එකක් තුල දාලා අපි මේ ටික මේ කන්ට්‍රෝල් කරලා තියෙන නිසා අපිට ඒ ටික versions ටික manage කරගෙන ඒ ටික ගලන්ට balance කරගන්න පුළුවන් වෙනවා. අපි containerized කරලා මේ dockers වල docker hub එක use කරන නිසා dockerize කරලා තියෙන නිසා containers. ඊට පස්සේ GitHub version control එක හරහා අපිට GitHub version control නේ මේ අපේ GitHub actions හරහා පුළුවන් මොකද CI/CD continuous integration and continuous deploy කියන option එක ඔස්සේ අපිට පුළුවන්කම තියෙනවා මේ ටික automation කරගන්න. ඒ කියන්නේ අපි local එකේ වෙනසක් කරාම මේක කෙලින්ම අපිට මුළු system එකටම update එක දෙන්න ලේසියෙන් හැකියාව තියෙනවා. එතකොට මෙන්න මේ වගේ දේවල් ටිකක් මේක හරහා ගන්න. ඊට පස්සේ cloud deployment එකට ගියාට පස්සේ අපි දන්න අපේ server එකක් balance කරන්න අපිට අමාරුයි. ඒක නිසා cloud එකේ deploy කරලා ඉවරලා අපිට පුළුවන්කම තියෙනවා cloud service අරන් ඉවරලා ඒක තුල මේක අපිට ලස්සනට balance කරගෙන යන්න පුළුවන්. එතකොට ඒකට අදාළව ඒ කට්ටිය ඔක්කොම බලා ගන්න cloud service එක ගැන අපිට තියෙන්නේ load balance කරගෙන අපි monitor කරගන්න Kubernetes පාවිච්චි කරන ඒකෙන් මේ monitor කරගෙන අපිට අවශ්‍ය විදිහට මේක manage කරගෙන යන්න තමයි අපිට එතකොට මේ pipeline එක හදාගත්තට පස්සේ තියෙන්නේ. එතකොට machine learning ගත්තට පස්සේ දැන් අපි machine learning ගේ model එකක් train කරන තැනට එහාට ගිහිල්ලා මෙන්න මේ වගේ full system එකක්. එතකොට මෙතනින් පුළුවන් අපිට idea එක ගන්න මේ machine learning life cycle එක කොයි වගේද වැඩ කරන්නේ කියලා. එතකොට ඒකේ ගැන idea එක ගන්න ඕන නිසා තමයි මම පොඩියට හරි මේ වගේ try කරලා බලුවේ. එතකොට මේකෙන් අපිට පුළුවන් සම්පූර්ණම මේකේ work flow එක ගැන හොඳ idea එකක් ගන්න. එතකොට ඊළඟට මම හිතනවා මේකේ දැන් අපි මම AWS එක ඇතුළට මේකේ Kubernetes අරන් ගිහලා නැහනේ. එතකොට ඒකට තියෙනවා වෙනම EKS කියලා එකක්. එතකොට ඒකට මම හිතන්නේ paid version pay කරන්න ඕනිද දන්නේ නැහැ. මම හරියටම හොයලා බලලා නැහැ තාම ඒක ගැන. එතකොට ඒකත් එක්ක වැඩ කරන්නත් අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට ඒකත් එක්ක මේක තුල අපිට ගොඩක් දේවල් තව ඉගෙන ගන්න හැකියාව තියෙනවා. එතකොට මේ ටික තමයි සරලවම අද මේ project එක ගැන කියන්න තියෙන්නේ. එතකොට ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේකේ කරලා තියෙන දේවල් ගැන අහන්න. එතකොට comment section එකේ හරි කොහේ හරි අහන්න. එතකොට ඒ ටික තමයි අදට කවර් කරගන්න තියෙන්නේ. එතකොට අදට කියන්නේ මේ ප්‍රොජෙක්ට් එක ගැන සියලු දේම මට තේරෙන විදිහට මම ඉගෙන ගත්ත දේවල් ඔක්කොම මම කියලා දුන්නා. එතකොට ඒ විදිහට තමයි අපේ වැඩේ උනේ. එතකොට අපි එහෙනම් ආයිමත් අලුත් ප්‍රොජෙක්ට් එකේ හම්බ වෙමු. මොන වගේ ප්‍රොජෙක්ට් එකක් වෙයිද දන්නේ. ගොඩක් දුරට Kubernetes වලින් අලුත් එකක් කරමු අපි. එතකොට ආයිමත් කියන්න කියලා දේවල් ලොකුට නෑ. එතකොට මේක තමයි අපි ඉතින් මේකේ වලට values වෙනස් කර කර චෙක් කරලා බලන්න පුළුවන්. මට ලොකුවට මොනේ උනේ මේකේ අර මොඩල් එක ට්‍රේන් කරන එකට වඩා මේකේ අර ලයිෆ් සයිකල් එක ගැන පොඩි අයිඩියා එකක් දෙන්න. ඒක මොකද හැමෝම මොඩල් නම් ට්‍රේන් කරනවා දැන්. මොකද ඒකකින් ගත්තා මොඩල් එක ට්‍රේන් කරගන්න හැමෝටම පුළුවන්. ඩේටා සෙට් එකක් ගත්තා මොඩල් එක ට්‍රේන් කරා. ඒ වුණාට ඒකේ අයිඩියා එක ගන්න එක තමයි වැදගත් වෙන්නේ. එතකොට මේක අයිඩියා එක අරන් මෙන්න මේ වගේ බිල්ඩ් කරගන්න පුළුවන්. මේකුණත් ඔයාලට යූස් කරන්න පුළුවන් දැන්. ඔයාලට තියෙන්නේ මේකේ පොඩි ෆයිල් ටිකක්. එතකොට මේකේ YAML ෆයිල් වල එහෙම ලොකු චේන්ජ් එකක් වෙන්න අවශ්‍ය නැහැ. configurations ටික වෙනස් කරන්න ඕනි. ඒ ටික පොඩ්ඩක් වෙනස් කරගත්තා මේක setup කරගන්න පුළුවන්. ඒතර අයිඩියා එක ගන්න පුළුවන්. මොකක් හරි issue එකක් ආවොත් කතා කරන්න. මේ කියන්නේ comment එකක් දාන්න මොකක් හරි තිබුණොත් එහෙම. එතකොට මගේ එකේ මම මේක public කරනවා. ඒක public කරනවා කියන්නේ මම දැන් මේ React app එක දැන් මගේ මේක වැඩ කරේ නෑනේ. එතකොට මම දැන් වැඩ කරන්නේ මගේ මේ public IP එකේනේ.
පබ්ලික් IP එක මම මේක දාන්නම්. ඒකට ඔයාලට මේක ඇක්සස් කරද්දී මේ සමහර සිකියුරිටි ඉෂුව එකක් පෙන්නයිද කියලා මට මතක නැහැ. කොහොමත් ඉන්කොග්නිටෝ මෝඩ් එකේ දාලා පොඩ්ඩක් ඕපන් කරලා try එකක් දීලා බලන්න වැඩ කරයි අනිවාර්යෙන්. වැඩ කරන්නේ නැත්නම් ඒකත් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. මේ මම නම් චෙක් කරලා බැලුවා දැන් බ්‍රවුසර්ස් දෙක තුනකම ඒක වැඩ කරා. ඇත්තටම ඉෂුව එකක් නම් ආවේ නැහැ. ඒ වුණොත් කොහොමත් මේක වැඩ කරන දැන් ඔයාලට මම ඩීමෝ එකේ පෙන්නවනේ ඉතින්. එතකොට අර ඉෂුව එක ආවේ SSL සර්ටිෆිකේෂන් එක නිසා ඒ ටික මම කරව ගත්තා. දැන් කොහොම හරි කරලා මේකේ වෙන ගේමක් දීලා මම කරව ගත්තා. ඒ කියන්නේ අර මම මුලින්ම try කරා මේක හදන්න. ඒ කියන්නේ SSL සර්ටිෆිකේෂන් එක එහෙම ගන්න බැරි නම් වෙන මේ ක්‍රමය කියන්නේ මම වෙනම ඩොමේන් එකක් වගේ සෙට් කරලා එහෙම ගන්න හැදුවා. එහෙමත් හරි ගියේ නැහැ. මේක paid එකකට ගියා නම් මේ ගන්න නම් පුළුවන්. ඒතර මම මේ ඩොමේන් එකේ මේක සර්ච් කරේ මම දැන් මෙතන මේ එකක් ගන්න කියලා. ඒ වුණාට එතන වැඩක් නැහැ නේ දැනට අරන් මේක. ඒකටත් ගාණක් ගෙවන්න වෙනවා. එතකොට ඒ වගේ තමයි. එතකොට මේක මේ විදිහට අපිට වැඩ කරගන්න පුළුවන්. හරිම ලේසියි මේ විදිහට. එතකොට ඩොගෝ එකේ මේ ටික තියෙනවා ලස්සනට. ඒ ටික ඔක්කොම අප්ඩේට් එක මම මේ ටික ඔක්කොම ලින්ක්ස් ටික දාන්නම් පල්ලෙහාම. ඔයාලත් මේ ටික යූස් කරලා බලන්න. ඒ වගේම මිනි කියුබ් එක සෙටප් කරගන්න ඩොගෝ. එතකොට මේකේ අපි මිනි කියුබ් එකත් එක්ක වැඩ කරද්දී අනිවාර්යයෙන් මේක රන් එකේ තියෙන්න ඕනේ. එතකොට මෙතනින් තමයි මේ මිනි කියුබ් එක ස්ටාර්ට් කරගත්තේ. එතකොට ওই ටික තමයි අද ප්‍රොජෙක්ට් එකේ මට ඇත්තටම පැහැදිලි කරන්න තියෙන්නේ. මැෂින් ලර්නින් මොඩල් එක ට්‍රේන් කරන තැන ඉඳලා ලොකු ප්‍රොසෙස් එකක් ගැන අපි කතා කරා. එතකොට මෙතන ගියාට පස්සේ අපි මොඩල් එක ට්‍රේන් කරලා ඒකට යූස් කරපු Python frameworks ගැන කතා කරලා, GitHub actions ගැන කතා කරා, Kubernetes ගැන කතා කරා, Minikube ගැන. ඊට පස්සේ අපි AWS එකේ setup එක ගැන පොඩ්ඩක් කතා කරා. ඊට පස්සේ මේවා back end එක හා මේ front end එකත් අතර connection එක වෙන්නේ කොහොමද කියලා කතා කරා. එක එක මේ libraries පාවිච්චි කරේද කියලා කතා කරා. ඒ ඔක්කොම full setup එකම කතා කරා. එතකොට අනිවාර්යෙන් මේක try කරලා බලන්න කියලා කියනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැත්නම් අලුත් ප්‍රොජෙක්ට් එකකින් අපි හම්බ වෙමු. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.